හරි. එහෙනම් ළමයි හැමෝටම ආයුබෝවන්. අද අපේ ඉකෝන් පාඩමේ 5 වෙනි දවසේ වැඩ ටික ආරම්භ කරන්න හදන්නේ. හරිද? එතකොට මේ 2025 ළමයින්ගේ ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවා. හරිද? ඒකත් එක්ක අලුතෙන් ළමයි සම්බන්ධ වෙනවා දැන් වැඩ කරන්න. කලින් පරණ ළමයි ටික ඒ කියන්නේ ෆස්ට් ෂයි ළමයි ටික වැඩ කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ වගේම දැන් ඉතින් සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරන ළමයි ටිකත් ආපහු වැඩේට එකතු වෙන ගමන් තමයි තියෙන්නේ. හරිද? දැන් 25 ප්‍රතිඵල ඇවිල්ලා තියෙන්නේ. හරිද? කොහොම නමුත් අද අපිට කතා කරන්න තියෙන්නේ අපේ පාඩමේ 5 වෙනි දවසේ වැඩ ටික. හරිද? එතකොට පොඩ්ඩක් මතක් කරොත් අපි මේ දක්වා කරගෙන ආපු කොටස් ටික අපි මුලින්ම කතා කරා නිෂ්පාදන සාධක කියන කොටසනේ. අපේ පාඩමේ පළවෙනි කොටස නිෂ්පාදන සාධක කියන කොටස අපි සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවරයි. හරිද? ඊට පස්සේ අපි ආවා පාරිභෝගික ඉල්ලුම කියන කොටස කතා කරන්නනේ. පාරිභෝගික ඉල්ලුම කියන කොටස සම්පූර්ණයෙන්ම කතා කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි කතා කරා වෙළඳපොළ සැපයුම කියන කොටස පටන් ගත්තා ගිය සතියේ. එතකොට ඒකේ අද අන්තිම කොටස. ඒ කියන්නේ සැපයුම වෙනස් වීම තමයි අද කතා කරන්න තියෙන්නේ. හරිද? ඒ ටික තමයි අපිට මෙතන ඉඳන් ඉස්සරහට කතා කරගෙන යන්න තියෙන්නේ. හරිද? අලුතෙන් සම්බන්ධ වෙන ළමයෙක් ඉන්නව නම් අපේ පරණ වීඩියෝ ටික කියන්නේ අපි කලින් කරපු දේවල් ටික ඔක්කොම YouTube එකේ දාලා තියෙනවා. අපේ YouTube channel එකේ තියෙනවා. එතකොට ඒ ටික බලලා වැඩේට සෙට් වෙන්න පුළුවන්. හරිද? කොහොම නමුත් අද පාඩමට කලින් දේවල් ටිකක් ඕන. හැබැයි අහගෙන ඉඳියොත් මම හරියට කියලා දෙනවා. ඉතින් ඔයා අහගෙන ඉඳියොත් අද පාඩම තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ අද කරන කොටස ඔයාලට තේරුම් ගන්න පුළුවන්. හරිද? වැඩේ පැහැදිලිනේ? හරි. එතකොට පුතා මේ අපි ගිය සතියේ කතා කරා අන්තිමට මම පොඩ්ඩක් මතක් කරන්නම් සැපයුම් ප්‍රමාණය වෙනස් වීම සහ සැපයුම වෙනස් වීම ගැන අපි කතා කරා. එතනින් අපි පළවෙනි එක තමයි කතා කරේ. හරිද? පළවෙනි එක විදිහට අපි ගත්තා සැපයුම් ප්‍රමාණය වෙනස් වීම. හරිද? එතකොට දැන් මතක ඇති ගිය සතියේ ඉඳපු ළමයිට සැපයුම් ප්‍රමාණය වෙනස් වීමේදී මම කිව්වා මොකක්ද වෙනස් වෙන්නේ නැත්තේ මොකක්ද වෙනස් වෙන්නේ කියලානේ. මතක ඇතිනේ නේ? ඔව් සැපයුම් ප්‍රමාණය වෙනස් වීමේදී මොකක්ද වෙනස් වෙන්නේ නැත්තේ? දාන බලන chat එකට අපේ ළමයි සැපයුම් ප්‍රමාණය වෙනස් වීමේදී මොකක්ද වෙනස් වෙන්නේ නැත්තේ? ඔව් භාණ්ඩේ මිල වෙනස් වෙන්නේ නැහැ. හරිද? සැපයුමට බලපාන අනෙකුත් සාධක ටික වෙනස් වෙනවා. හැබැයි භාණ්ඩේ මිල වෙනස් වෙන්නේ නැහැ. හරිද? නෑ වැරදුනා. භාණ්ඩේ මිල වෙනස් වෙනවා සැපයුමට බලපාන අනෙකුත් සාධක ටික නියතයි. හරිද? මිල වෙනස් වෙනවා. හරිද? සැපයුම් ප්‍රමාණය වෙනස් වීමේදී මිල වෙනස් වෙනවා අනෙකුත් සාධක ටික නියතයි. හරිද? කොහොමද වැඩේ වෙන්නේ? පොඩ්ඩක් මම දැන් මේ ගිය සතියේ කරපු ටික තමයි අලුතෙන් මතක් කරන්නේ. හොඳද? දැන් අලුතෙන් අද ළමයි ඇවිල්ලා ඉන්නවනේ. හරිද? මේ ටික අපි ගිය සතියේ කතා කරා. ඒනවාට මම නැවත මතක් කරලා තමයි මේ සැපයුම වෙනස් වීම බලන්නේ. හරිද? හරි. එතකොට පුතා සැපියුම් ප්‍රමාණය වෙනස් වීමේදී මම කිව්වා හරිද භාණ්ඩේ මිල වෙනස් වෙනවා සැපියුමට බලපාන අනෙකුත් සාධක ටික වෙනස් වෙන්නේ නැහැ. හරිද? මිල වෙනස් වෙනවා. මට කියන්න මිල වැඩි නම් සැපියුමට මොකක්ද වෙන්නේ? මිල වැඩි නම් සැපියුමට මොකක් වෙයිද? අපි හිතමු යම්කිසි නිෂ්පාදනයක් ගත්තට පස්සේ නිෂ්පාදනයේ මිල වැඩි. ඒ කියන්නේ මේ නිෂ්පාදනයේට වැඩි මිලක් දෙනවා වෙළඳපොළ ඇතුලේ. එතකොට වැඩිපුර සැපීම සිදු කරනවා. අපි හිතමු ඔයා වට්ටක්ක නිෂ්පාදනය කරනවා කියලා හිතන්නකෝ. ඔයා වට්ටක්ක නිෂ්පාදනය කරන ගොවියෙක්. හරිද? ඔයාගේ වට්ටක්ක කිලෝ එකකට වැඩි මිලක් ගෙවනවා. හරිද? අපි හිතමු කිලෝ එකකට රුපියල් 500ක් වගේ වැඩි මිලක් ගෙවනවා. නැත්නම් රුපියල් 1000ක් වගේ ගෙවනවා. එතකොට ඔයා වැඩිපුර වට්ටක්ක නිෂ්පාදනය කරනවා. හරිද? වැඩිපුර වට්ටක්ක නිෂ්පාදනය කරලා වෙළඳපොළට වැඩිපුර වට්ටක්ක තපයනවා. හරිද? මිල වැඩි නම් සැපියුම වැඩි. හරිද? මිල වැඩි නම් සැපියුම වැඩි. මට කියන්න මිල අඩුයි නම් මොකක් වෙයිද? ඔයාගේ නිෂ්පාදනයේට මිල අඩුවෙන් දෙන්නේ. හරිද? වෙළඳපොළ ඇතුලේ ඔයාගේ නිෂ්පාදනයේට මිල අඩුවෙන් තමයි ගෙවන්නේ. හරිද? අඩු මිලක් තමයි දෙන්නේ. එතකොට ඔයා සපයන ප්‍රමාණය අඩු වෙනවා. සැපියුම අඩු වෙනවා. හරිද? සැපියුම අඩුයි. මේකට අපි කිව්වා සැපියුම් න්‍යාය කියලාත් කිව්වා. හරිද? ඒ ටික ගිය සතියේ වීඩියෝ එකෙන් බලලා එන්න ඕන. හරිද? ගිය සතියේ ටික ආපහු අපිට ඔක්කොම ටික කතා කරන්න අමාරුනේ පුතා. හරිද? එතකොට සැපියුම් ප්‍රමාණය වෙනස් වීමේදී මම කිව්වා මිල වැඩි නම් සැපියුම වැඩි.
මිල අඩුයි නම් සැපියුම අඩුයි කියලා. හරිද? මේකේ අවස්ථා දෙකක් තිබ්බා. මතක ඇති නේ? මේකේ අවස්ථා දෙකක් අපි කතා කරා. සැපියුම් සංකෝචනය සහ සැපියුම් ප්‍රසාරණය. මතක ඇතිනේ නේ? සැපියුම් සංකෝචනය සහ සැපියුම් ප්‍රසාරණය. හරි. එතකොට භාණ්ඩේ මිල වැඩි වෙලා සැපියුම වැඩි වෙන එකට අපි කිව්වා සැපියුම් මොකක් කියලාද කිව්වේ සැපියුම්? ගිසහතින් උඹලා මයිටි කියන්න බලන්න. සැපියුම් මොකක් කියලාද කිව්වේ? සැපියුම් ප්‍රසාරණය කියලා කිව්වා. ප්‍රසාරණය. හරිද? භාණ්ඩේ මිල අඩු වෙලා සැපියුම අඩු වෙන එකට අපි කිව්වා සැපියුම් සංකෝචනය කියලා. හරිද? ওই වචන දෙකේ තේරුම් ටික දැනගන්න ඕන. සහ ගිය සතියේ අපි ප්‍රස්තාර ඇඳලා වැඩේ පැහැදිලි කරා. හරිද? එතකොට සැපියුම් ප්‍රමාණය වෙනස් වීමෙදී මොකක්ද වෙනස් වෙන්නේ? භාණ්ඩේ මිල වෙනස් වෙනවා. සැපියුමට බලපාන අනෙකුත් සාධක ටික වෙනස් වෙන්නේ නැහැ. හරිද? මට පොඩ්ඩක් පැටළුණා උදේ පාන්දරම. හරිද? මොකද අද කතා කරන්න තිබ්බේ සැපියුම වෙනස් වීම. හරිද? හරි. එතකොට සැපියුම් ප්‍රමාණය වෙනස් වීම ඕකේ. හරිද? මේක අපි ගිය සතියේ කරා. හොඳයි. ගිය සතියේ කරපු කොටසක් මේ මම පොඩ්ඩක් නැවත මතක් කරා. හරිද? හරි. එතකොට අද අපිට බලන්න තියෙන්නේ මේකේ දෙවෙනි කොටස. හරිද? සැපියුම් ප්‍රමාණය වෙනස් වීම අපි ගිය සතියේ සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවර කරා. හරිද? අද තියෙන්නේ පුතා සැපයුම වෙනස් වීම බලන්න. සැපයුම වෙනස් වීම. හරි. අහගන්නකො හොඳට දැන්. මම කිව්වා සැපයුම් ප්‍රමාණය වෙනස් වීමේදී මේකෙදී මිල වෙනස් වෙනවා කියලා. මිල වෙනස් වෙනවා. සැපයුමට බලපාන අනෙකුත් සාධක ටික වෙනස් වෙන්නේ නැහැ. හරිද? මිල වෙනස් වෙනවා. මිල අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. හරිද? සැපයුම වෙනස් වීමේදී වෙනස් වෙන්නේ නැත්තේ පුතා මිල. හරිද? වෙනස් වෙන්නේ නැත්තේ කවුද? මිල. මිල වෙනස් වෙන්නේ නැහැ. මිල නියතයි. හරිද? හැබැයි සැපයුමට බලපාන අනෙකුත් සාධක ටික වෙනස් වෙනවා. හරිද? අනෙකුත් සාධක ටික වෙනස් වෙනවා. දැන් අහන්න එපා සර් මොනවාද අනෙකුත් සාධක ටික කියලා. හොඳේ. අපි කතා කරලා ආව මතකයි 2019 රචනා ප්‍රශ්නේ සැපයුමට බලපාන සාධක ටික විස්තර කරන්න අපි රචනා ප්‍රශ්නෙට අදාළව සම්පූර්ණයෙන්ම පන්තිය ඇතුළේදී කතා කරා මේ රචනා ප්‍රශ්නේ. හරිද? ඒ කියන්නේ සැපයුමට බලපාන සාධක ටික දීලා ඒ සාධකයක් වැඩි වුණොත් මොකද්ද සැපයුමට වෙන්නේ? ඒ සාධකයේ බලපෑම අඩු වුණොත් කොහොමද සැපයුමට බලපාන්නේ වගේ දේවල් ටික විස්තරාත්මකව කතා කරා. හරිද? ඒකත් එක්ක දැන් ඒ ටික අද මේ සැපයුම වෙනස් වීම කියන කොටසට අදාළ වෙනවා. ඕන වෙනවා. හරිද? ඇයි ඕන වෙන්නේ? මෙතෙන්දි සැපයුම වෙනස් වීමේදී මිල නියතයි. හරිද? මිල මේකට අදාළ වෙන්නේ නැහැ පුතා. මිල වෙනස් වෙන්නේ නැහැ. හැබැයි සැපයුමට බලපාන අනිකුත් සාධක ටික වෙනස් වෙනවා. හරිද? අනිකුත් සාධක විදිහට අපි කතා කරන්නේ මතකනේ. රාජ්‍ය ප්‍රතිපත්ති කතා කරා, දේශගුණික තත්ත්ව, නිෂ්පාදන සාධකවල මිල. හරිද? ඒ වගේ ගොඩක් දේවල් කතා කරා නේ. දියුණු තාක්ෂණයේ භාවිතය. හරිද? ඒ වගේ සාධක ටිකක් කතා කරානේ. ඔන්න ඔය සාධක ටික අද අපිට වැදගත් වෙනවා. හරිද? හරි. දැන් අපි සැපයුම වෙනස් වීම කතා කරන්න යන්නේ. හරි. හොඳට අහගන්නකෝ දැන්. දැන් ළමයි ඔයගොල්ලන්ට මතක ඇති ගිය සතියේ සැපයුම් ප්‍රමාණය වෙනස් වීමේදී හරිද? සැපයුම් ප්‍රමාණය වෙනස් වීමේදී පුතා මතකයිනේ අපි සැපයුම් වක්‍රයක් ඇඳගත්තා. අපි මේ වගේ සැපියුම් වක්‍රයක් ඇඳගත්තා. එතකොට මට කියන්න මේ සැපියුම් වක්‍රය කොහාටවත් ගමන් කිරීමක් වුණාද? මේ කතා කරන්නේ ගිය සතියේ ටික. හොඳේ. සැපියුම් ප්‍රමාණය වෙනස් වීම යටතේ අපි සැපියුම් වක්‍රයක් ඇඳගත්තනේ. හරිද? මේකෙදි මිල වෙනස් වුණ එක මිල තමයි වෙනස් වුනේ. අනිකුත් සාධක ටික නියතව තිබ්බනේ. එතකොට මට කියන්න මේ සැපියුම් වක්‍රය කොහාටවත් ගමන් කිරීමක් සිදු වුණාද? ගමන් කිරීමක් සිදු වුණේ නැහැ. හරිද? ඒ ගමන් කිරීමක් කියන්නේ විතැන්වීමක්. හරිද? ගමන් කරනවා කියන්නේ විතැන් වෙනවා. දැන් ඔය ඔයගොල්ලන්ට වචනයක් අහුවෙන්නේ නැති පාස් පේපර් එහෙම කරා නම් දැන් ඉතින් පාස් පේපර් කරන්න ගන්න ඕන. හොඳේ. තව මාස 4යිනේ තියෙන්නේ. ඒතකොට විතැන්වීම එහෙම නැත්නම් ගමන් කිරීම වගේ වචන අහු වුණොත් මේ කියන්නේ එක්කෝ මේ සැපියුම් වක්‍රය දකුණට ගමන් කිරීමක් එහෙම නැත්නම් වමට ගමන් කිරීමක් තමයි ඔය කියන්නේ. විතැන්වීම කියලා කියන්නේ. ගමන් කිරීම. හරිද? විතැන් වෙනවා කියන්නෙම ගමන් කරන එක. හරිද? හරි. එතකොට ගිය සතියේ
සැපියුම් ප්‍රමාණය වෙනස් වීම යටතේ කොහාටවත් මේ සැපියුම් වක්‍රය ගමන් කරේ නැහැ. ඒ කියන්නේ වමට හෝ දකුණට පැන්නේ නැහැ කොහාටවත්. හරිද? මේ සැපියුම් වක්‍රය මත පිහිටි ලක්ෂ්‍යයක් උඩ පහළ ගිය එක තමයි උනේ. දැන් ගිය සතියේ ඉඳපු ළමයිට මේක හොඳට තේරෙනවා. හරිද? එහෙම මේ කියලා අද ළමයිට තේරුම් ගන්න බැරි කමක් නැහැ. හොඳට අහගෙන ඉන්න. මම මේ ගිය සතියේ ටිකක් ඇදලා අරගෙන පොඩ්ඩක් කියන්නේ මේක ඔලුවට දාගන්න. හරිද? එතකොට කොහාටවත් ගමන් කිරීමක් උන්නේ නැහැ. සැපියුම් ප්‍රමාණය වෙනස් වීමේදී. පැහැදිලිද? හරි. හැබැයි අද අපි කතා කරන මේ සැපයුම වෙනස් වීමේදී හරිද? මේ සැපයුම් වක්‍රය ගමන් කිරීමක්. එහෙම නැත්නම් විතැන්වීමක් සිදු වෙනවා පුතා. පැහැදිලිද? ගමන් කිරීමක් එහෙම නැත්නම් විතැන්වීමක් සිදු වෙනවා. හොඳට අහගන්නකෝ. ඔය විතැන්වීම එහෙම නැත්නම් ගමන් කිරීම වෙන්නේ ආකාර දෙකකට. හරිද? පළවෙනි එක පුතා එක්ක දකුණට යන්න පුළුවන්. දකුණට. මේ තියෙන බත් කාලා හොදන අත. බත් කාලා අත හොදනවනේ දකුණ. හරිද? එතකොට දකුණට විතැන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දකුණට ගමන් කරන්න පුළුවන්. හරිද? නැත්තම් පුතා වමට ගමන් කරන්න පුළුවන්. ඒ කියන්නේ වමට විතැන් වෙන්න පුළුවන්. හරිද? ඔන්න ඔය අවස්ථා දෙක තමයි තියෙන්නේ. හරිද? අපිට බලන්න තියෙන්නේ දකුණට විතැන් වෙන්න මොනවාද බලපාන හේතු, වමට විතැන් වීමට බලපාන හේතු මොනවාද කියලා බලන්න තියෙන්නේ. හරි? සැපියුම් වක්‍රය ඇයි දකුණට යන්නේ? සැපියුම් වක්‍රය ඇයි වමට යන්නේ? හරිද? ඔය හේතු ටික පුළුවන් නම් හරිද? පාස් පේපර් එකේ අහන. ඒ කියන්නේ 2026 පේපර් එකෙත් අහනවා. හරිද? 25ත් ඇහුවා, 24ත් ඇහුවා. ඔය වගේ ඉතින් හැමදාම අහනවා. හරිද? ඔය වගේ මේ ප්‍රශ්නයක් එක්ක ඉල්ලුමෙන් අහයි, එක්ක සැපියුමෙන් අහයි. හරිද? එක්ක සැපියුම් වක්‍ර විතැන්වීමක්, එහෙම නැත්නම් ඉල්ලුම් වක්‍ර විතැන්වීමක් අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් තියෙනවා පේපර් එකේ. හරිද? එතකොට මේ වගේ අහන ප්‍රශ්නෙට ඔයාලට උත්තරය ගන්න පුළුවන් මේකේ තියරිය හරියට පුළුවන් නම්. හරිද? හරි. දැන් අපි වැඩේ කතා කරන්න හදන්නේ. හරිද? ඊට කලින් මාතෘකාව පොඩ්ඩක් දාගෙන ඉඳිමු. හරිද? අපේ දෙවෙනි මාතෘකාව දාගන්න සැපයුම වෙනස් වීම. සැපයුම වෙනස් වීම. දෙවෙනි මාතෘකාව දාගන්න සැපයුම වෙනස් වීම. අද අලුතෙන් සම්බන්ධ වුණු ළමයි බය වෙන්න එපා. නිකන් මේ මොකද්ද මේ කියන්නේ? නිකන් තේරෙන්නේ නැහැ වගේ සීන් එකක් තියෙනව නේද? මෙහෙමයි අපි දවස් 4ක් කතා කරලා තියෙන ඉකොන් පාඩමෙන්. හරිද? එතකොට අද එකපාර ආපු ගමන් පොඩ්ඩක් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? එනකොට අද පාඩමේ ඉන්න අහගෙන ඔයා කලින් වීඩියෝ ටික බලලා ආවට පස්සේ මේක අවුලක් නෑ, ගැටලුවක් නෑ. පැහැදිලිද? හරි. ලියන්න පුතා මාතෘකාව සැපයුම වෙනස් වීම. සැපයුම වෙනස් වීම. සැපයුම වෙනස් වීම. හරි. මට කියන්න සැපයුම වෙනස් වීමේදී හරිද? මොකක්ද පුතා වෙනස් වෙන්නේ නැත්තේ? මිල වෙනස් වෙන්නේ නැහැ. භාණ්ඩයේ මිල වෙනස් වෙන්නේ නැහැ. හැබැයි සැපයුමට බලපාන අනිකුත් සාධක ටික වෙනස් වෙනවා. හරි. අපි ඔක නෝට් එකක් විදිහට දාගන්න ඕන. හරි. යටින් ලියා ගන්න. භාණ්ඩයේ මිල ස්ථාවරව පවතින විට 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 සැපයුමට බලපාන වෙනත් සාධකවල සැපයුමට බලපාන වෙනත් සාධකවල සැපයුමට බලපාන වෙනත් සාධකවල සැපයුමට බලපාන වෙනත් සාධකවල වෙනස් වීම හේතුවෙන් සැපයුමට බලපාන වෙනත් සාධකවල වෙනස් වීම හේතුවෙන් සැපයුම වෙනස් වීම සිදු වේ.
සැපයුම වෙනස් වීම සිදුවේ. සැපයුම වෙනස් වීම සිදුවේ. හරි. ඊළඟට අපි ලියා ගන්න ඕන සැපයුම වෙනස් වීමේදී මොකක්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ ඒ කියන්නේ සැපයුම් වක්‍රය එක්ක දකුණට එක්ක වමට ගමන් කිරීමක් සිදු වෙනවා. එහෙම නැත්නම් විතැන්වීමක් සිදු වෙනවා කියන එකත් ලියා ගන්න ඕන. පැහැදිලිද? රුලක් ඇල්ල ලියා ගන්න පුතා. රුලක් ඇල්ල ලියා ගන්න. සැපයුම වෙනස් වීමේදී සැපයුම වෙනස් වීමේදී සැපයුම වෙනස් වීමේදී සැපයුම වෙනස් වීමේදී සැපයුම් වක්‍රය වමට හෝ දකුණට විතැන්වීමක් වමට හෝ දකුණට විතැන්වීමක් වරහන් ඇතුළේ දාගන්න පුතා ගමන් කිරීමක් කියලා. විතැන්වීමක් වරහන් ඇතුළේ ගමන් කිරීමක් සිදුවේ. වරහන් වහලා සිදුවේ. එතෙන්ටම ලියා ගන්න පුතා. එය ප්‍රධානාකාර දෙකකට සිදුවේ. එය ප්‍රධානාකාර දෙකකට සිදුවේ. පළවෙනි එක දාගන්න මාතෘකාවක් විදියට උනත් අවුලක් නැහැ. මාතෘකාවක් විදියට දාගන්න. සැපයුම් වක්‍රය දකුණට විතැන්වීම. පළවෙනි එක සැපයුම් වක්‍රය දකුණට විතැන්වීම. ඇල ඉරක් ගහලා ලියා ගන්න. සැපයුම වැඩිවීම. සැපයුම් වක්‍රය දකුණට විතැන්වීම. ඇල ඉරක් ගහලා සැපයුම වැඩිවීම. සැපයුම වැඩිවීම. හරි. දැන් හොඳට අහගන්න ඕන. හරිද? හොඳට අහගන්න ඕන. එතකොට සැපයුම් වක්‍ර වලින් ප්‍රශ්නයක් ඇහුවොත්, සැපයුම් වක්‍ර විතැන්වීම සම්බන්ධයෙන් විභාගයේදී ප්‍රශ්නයක් ඇහුවොත්, ඒ ප්‍රශ්නේ ගොඩ දාගන්න පුළුවන්. හොඳට අහගෙන ඉන්න ඕන. අවධානය මේ පැත්තට දීලා. හරි. අහන්නකො පුතා. දැන් සැපයුම වෙනස් වීමේදී මං කිව්වා මිල වෙනස් වෙන්නේ නැහැ. මිල ස්ථාවරව තියෙනවා. හැබැයි සැපයුමට බලපාන වෙනස් සාධක, කියන අනිකුත් සාධක ටික වෙනස් වෙනවා. අපි බලමු පොඩ්ඩක් ඔක උදාහරණයක් අරගෙන කොහොමද වෙන්නේ කියලා. සැපයුම් වක්‍රයක් මම ඇඳගත්තා. හරිද? අපි උදාහරණයක් ගමු. රුපියල් 100ට හරිද? මිල රුපියල් 100 යටතේ වෙළඳ පොළට සපයනවා B අස්වැන්න අපි හිතමු කිලෝ 1000ක් සපයනවා කියලා හිතන්නකෝ. රුපියල් 100 යටතේ හරිද? B කිලෝ 1000ක් සපයනවා වෙළඳ පොළට. පැහැදිලිද වැඩේ? B කිලෝ 1000ක් සපයනවා. හරිද? දැන් පුතා B වගාවට රජය විසින් ලබා දෙනවා පොහොර සහනාධාරය. මොකද්ද රජය විසින් දෙන්නේ? පොහොර සහනාධාරය ලබා දෙනවා. ඒ කියන්නේ පොහොර ටික නිකම් දෙනවා. හරිද? රජයේ මැදිහත් වෙලා ගොවීන්ට පොහොර ටික නිකම් දෙනවා. හරිද? මට කියන්න දැන් ගොවීන් කොහොමත් ඉන්නේ පුතා හැමතිස්සෙම අඬානේ. ඒ කියන්නේ පොහොර ටික නෑ අපිට වගා කරන්න. තී කියනින් එතකොට පොහොර ටික නිකන් දුන්නට පස්සේ ගොවියෝ
වැඩිපුර v වගාව සඳහා නැඹුරු වෙනවා. ඒ කියන්නේ v වගා කරන්න පෙළඹෙනවා. පැහැදිලිද? කියන්නේ පොහොර ටිකක් නිකන් දෙනවනේ. එතකොට මට කියන්න v වල සැපයුම v වල සැපයුම අඩු වෙයිද වැඩි වෙයිද? කියන්නේ වෙළඳ පොළට සපයන ප්‍රමාණය අඩු වෙයිද වැඩි වෙයිද? chat එකට දාන්න බලන්න. මාත් එක්ක කතා කරලා ඉන්න හොඳේ. එහෙම බනින්නේ ගහන්නේ එහෙම කරන්නේ නැහැ හොඳේ. සැපයුම අඩු වේද වැඩි වේද? පොහොර ටික දෙනවා. පොහොර කියන්නේ යෙදවුමක්. හරිද? පොහොර දැම්මට පස්සේ කොහොමත් අස්වැන්නත් වැඩි වෙනවා. හරිද? දී වල අස්වැන්නත් වැඩි වෙනවා. එතකොට මට කියන්නේ වෙළඳ පොළ තුල සැපයුම අඩු වේද වැඩි වේද පුතා? දාන්න බං chat එකට. වැරදුනාට කමක් නැහැ ඉතින්. මේ සුටනේ වැරදෙන්නේ. එහෙම වැරදුනා කියලා එහෙම ලැජ්ජ වෙන්නේ එහෙම අවුලක් නැහැ ඉතින්. වැරදුනාට පස්සේ වැරදුන එක හදාගෙන ඉස්සරහට යන්න. දාන්න පුතා. අඩු වෙයිද වැඩි වෙයිද? එක්ක අඩුයි එක්ක වැඩි. ඔය උත්තර දෙකෙන් එකක් වෙන්න ඕනේ. මට කියන්න දී වල සැපයුම අඩු වේද වැඩි වේද? රජය විසින් පොහොර සහනාධාර ලබා දුන්නට පස්සේ. ඔව් වැඩි වෙනවා. හරිද? පොහොර සහනාධාර ලබා දුන්නට පස්සේ වැඩි වෙනවා. හරිද? ඔය තියෙන උත්තර. හා. එතකොට පුතා දැන් අපි කතා කරන්නේ සැපයුම වැඩි. ඒ කියන්නේ සැපයුම වක්‍රය දකුණට විතැන්වීම. සැපයුම වැඩි. හා. එතකොට පුතා මොකද්ද වෙන්නේ? දැන් ඔයා කිව්වා පොහොර සහනාධාර දුන්නට පස්සේ සැපයුම වැඩි වෙනවා. v වල අස්වැන්න වැඩි වෙලා සැපයුම වැඩි වෙනවා. එතකොට මේ තියෙන සැපයුම් වක්‍රය පුතා මොකද්ද වෙන්නේ? මේ තියෙන සැපයුම් වක්‍රය මේක දකුණට විතැන් වෙනවා. ඒ කියන්නේ දකුණට ගමන් කිරීම සිදු වෙනවා. හරිද? මෙයා දකුණට යනවා. එතකොට නව සැපයුම් වක්‍රය තමයි ඔය තියෙන්නේ. හරිද? මෙයා දකුණට ගියා. ඒ එක්කම මිල වෙනස් වුණාද මෙතන? මිල වෙනස් වුන්නේ නැහැ හොඳේ. මිල රුපියල් 100ම තමයි. හරිද? මොකද්ද බලන්න දැන් වෙලා තියෙන්නේ? ඔව් වෙලා තියෙන්නේ කලින් රුපියල් 100 දී සැපයුම් ප්‍රමාණය 1000යි. දැන් සැපයුම් ප්‍රමාණය අපි හිතමු 2000ක් කියලා දාමුකෝ. සැපයුම් ප්‍රමාණය 2000 දක්වා වැඩි වෙලා තියෙනවා. ඇයි වැඩි උනේ? වැඩි උනේ රජය විසින් පොහොර සහනාධාර ලබා දුන්නා. හරිද? ඒක ඇවිල්ලා හේතුවක්. හරි. සැපයුමට බලපාන හේතුවක් විදිහට අපිට ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ සැපයුම් වක්‍රය දකුණට විතැන් වීමට බලපාන හේතුවක් විදිහට ගන්න පුළුවන්. හරිද? පොහොර සහනාධාර ලබා දීම. ඒක අපි ගන්නේ සාමාන්‍යයෙන් රාජ්‍ය ප්‍රතිපත්ති යටතට. හරිද? රාජ්‍ය ප්‍රතිපත්තියක් විදිහට රජයේ මැදිහත් වෙලා පොහොර සහනාධාර ලබා දෙනව ගොවීන්ට ඒකත් එක්ක මොකද්ද වෙන්නේ? බීවල අස්වැන්න වැඩි වෙලා බීවල සැපයුම් වැඩි වෙනවා. කියන්නේ ගොවීන් වැඩිපුර වීවගා කරන්න පෙළඹෙනවා. හරි? පොහොර සහනාධාරේ ලබා දීම තුලින්. වැඩේ පැහැදිලිද? එතකොට උදාහරණයක් අරන් මම වැඩේ පැහැදිලි කරා. මේ ඇවිල්ලා සැපයුම් වක්‍රයේ දකුණට විතැන් වීමක්. පැහැදිලිද? දැන් මේක අමාරුද? මේක අමාරුවක් නෑ. හරිද? මිල වෙනස් වුන්නේ නෑ. මිල ඒ විදියමයි. හැබැයි සැපයුම් ප්‍රමාණය වෙනස් වුණා. වෙනස් වුණා කියන්නේ වැඩි වුණා. සැපයුම වැඩි වුණා. පැහැදිලිනේ? 1000 ඉඳලා 2000 දක්වා වැඩි වුණා. හරි. මාතෘකාව ලියාගත්තනේ. උදාහරණ කියලා මේක දාගන්න. උදාහරණ කියලා මම මේ කියන එක දාගන්න. මේ මුකුත් අඳින්න යන්න එපා. මේ මුකුත් අඳින්න යන්න එපා. උදාහරණයක් කියලා දාගන්න. v කිලෝ එකක මිල v කිලෝ එකක මිල v කිලෝ එකක මිල v කිලෝ එකක මිල රුපියල් 100 යටතේ v කිලෝ එකක මිල රුපියල් 100 යටතේ v කිලෝ එකක මිල රුපියල් 100 යටතේ සැපයුම් ප්‍රමාණය කිලෝ 1000කි. v කිලෝ එකක මිල රුපියල් 100 යටතේ සැපයුම් ප්‍රමාණය කිලෝ 1000කි. හරිද? එහෙම කියලා ඒක ලියාගෙන යටින් මේක ඇඳගන්න. රුපියල් 100 යටතේ සැපයුම් ප්‍රමාණය දාගන්න කිලෝ 1000යි කියලා. මේක දාගන්න පුතා.
මේ p තියෙන්නේ හොඳේ. මේ පැත්තට මිල අර පැත්තට ප්‍රමාණය. හරිනේ වැඩේ. හා මේක දාගත්තනේ නේ. මේක ඇඳගෙන ඊට පස්සේ යටින් දාගන්න පුතා කවුරුත් හරිනේ නේ. මේක දාගෙන ලියා ගන්න යටින් ලියා ගන්න. උදාහරණ යට තමයි ඉන්නේ හොඳේ. උදාහරණ යට තමයි ඉන්නේ. ලියා ගන්න යටින්. මෙහිදී v වගාව සඳහා සහනාධාර ලබා දීම නිසා මෙහිදී v වගාව සඳහා සහනාධාර ලබා දීම නිසා v කිලෝ එකක මිල රුපියල් 100 යටතේ v කිලෝ එකක මිල රුපියල් 100 යටතේ v කිලෝ එකක මිල රුපියල් 100 යටතේ සැපයුම් ප්‍රමාණය කිලෝ 2000ක් දක්වා වැඩි විය. සැපයුම් ප්‍රමාණය කිලෝ 2000ක් දක්වා වැඩි විය. සැපයුම් ප්‍රමාණය කිලෝ 2000ක් දක්වා වැඩි විය. කිලෝ 2000ක් දක්වා වැඩි විය. දැන් ඔයා දන්නව නේද කොහොමද කිලෝ 2000 දක්වා වැඩි වුනේ සහ සැපියුම් වක්‍රය ඇඳ ගන්න. ඒ කියන්නේ අලුත් සැපියුම් වක්‍රය ඇඳ ගන්න දන්නව නේද? ඒ කියන්නේ සැපියුම් වක්‍රේ කොහාටද ගමන් කරන්න ඕන? දකුණට තමයි යන්න ඕන. ඇයි දකුණට යන්න ඕන? ඇයි පුතා සැපියුම වැඩි වෙලානේ. වැඩි වෙලා නම් මං කිව්වා දකුණට තමයි යන්නේ. හරි. ඕක මතක තියාගන්න මං ගිය සතියේත් කිව්වා මේ ගිය සතියේ කියන්නේ ඔය ඉල්ලුම කරද්දි මම කිව්වා හැමදේම තියෙන්නේ මොන පැත්තේද? හැමදේම තියෙන්නේ දකුණු පළාතේ පුතා. හරි. දකුණ මතක තියාගන්නකෝ. එතකොට ටක් ගාලා ඔක්කොම මතකයි. හරිද? වැඩි නම් දකුණ තමයි. හරිද? ඒ කියන්නේ ගොඩක් ඔය අනිත් පළාත්වල මිනිස්සු දකුණු පළාතත් එක්ක තරහ. මාත් එක්ක තරහයි. හරිද? ඒ මාත් දකුණේනේ. හරිද? ඒක නිසා මතක තියාගන්න මේක. හරිද? දකුණ කිව්ව ගමන් මතක තියාගන්න වැඩි කියන එක. හරිද? වැඩි. හරිද? පැහැදිලිද? එතකොට ඒක මතකයිනේ. ඔව්. එතකොට දැන් මට ඔයා තමයි දැන් තනියෙන් ඇඳ ගන්න ඕන මේක. හරිද? දැන් අලුත් සැපියුම් වක්‍රයක් ඇඳ ගන්න එපා. මට මම දැන් අඳින්නේ නැහැ. ඔයා ඇඳ ගන්න රුපියල් 100 යටතේ සැපියුම 2000 දක්වා වැඩි වීම. ඒ කියන්නේ පොහොර සහනාධාරය දුන්නට පස්සේ සැපියුම් වක්‍රය දකුණට විතැන් වෙලා කිලෝ 2000 දක්වා වැඩි වීම ඇඳ ගන්න. අලුතෙන් එකක් ඇඳගත්තත් කමක් නැහැ. නැත්තම් උඩ එකේම මාක් කරගත්තත් අවුලක් නැහැ. කොහොම හරි සැපියුම් වක්‍රය දකුණට විතැන් වෙන්න ඕන. දකුණට විතැන් වෙලා සැපියුම් ප්‍රමාණය කිලෝ 2000 මාක් වෙන්න ඕන. හරිද? හරි. වැඩේ හරිනේ?
ඔන්න මම ඔන්න ඇඳලා පෙන්නන්නම්කෝ. හරිද? අපේ පොඩි බබාලා නැත්තම් මොකක් කරගෙනද දන්නේ නැහැ. සැපියුම් වක්‍රයේ දකුණට තමයි පුතා විතයන් වෙන්න ඕන අලුත් එක. හරිද? එතකොට මිල රුපියල් 100ම තමයි සැපියුම් ප්‍රමාණය වැඩි වෙන්න ඕන කිලෝ 2000 දක්වා. ඔච්චරයි. හරිද? සරලයි. හරිනේ වැඩේ. හරි. දැන් සැපියුම් වක්‍රය දකුණට විතයන් කරගත්තා අපි. මේ දකුණට විතයන් වීමට බලපාන හේතු ටිකක් තියෙනවා. ඔන්න ඔය හේතු ටික තමයි පුතා මතක තියාගන්න ඕන. මොකද ඔක විභාගෙදී අහනවා. හරි විභාගෙදී ඔක අහනවා. ওই ටික මතක තියාගන්න ඕන. පැහැදිලිනේ වැඩේ? හරි. සැපියුම් වක්‍රය දකුණට විතැන් වීමට බලපාන හේතු. එහෙම නැත්නම් දකුණට විතැන් වෙන අවස්ථා මොනවාද? වගේ ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් ස්ට්‍රක්චර්ඩ් එකේ උනත් අහන්න පුළුවන්. ගොඩක්ම ඉතින් අහන්නේ MCQ. හරිද? MCQ අනිවාර්යෙන් එනවා. හරිද? හරි. දැන් මේ තියෙන එකක් මම මේ උදාහරණයක් විදිහට අරගෙන කතා කරේ එක කරුණක්. හරි. එක හේතුවක්. හරිද? මොකක්ද මේ හේතුව? පොහොර සහන ආධාර ලබා දෙනවා. හරිද? රජයේ මැදිහත් වෙලා පොහොර සහන ආධාර ලබා දෙනවා. හරිද? ඕක අපි ගන්න පුතා රාජ්‍ය ප්‍රතිපත්තියක් විදියට. හරිද? ඒ කියන්නේ හිතකර රාජ්‍ය ප්‍රතිපත්ති. හරිද? අපිට මේ පැත්තෙන් ලියන්නම්කෝ. හිතකර රාජ්‍ය ප්‍රතිපත්ති. මොනවාද පුතා හිතකර රාජ්‍ය ප්‍රතිපත්ති යටතට අපි ගන්නෙ? අපිට ගන්න පුළුවන් සහන ආධාර ලබා දෙනවා. බදු කපා හරිනවා. හරිද? අපි හිතමු යම්කිසි නිෂ්පාදනයක් කරන් යද්දී අසීමිත විදියට බදු පනවල තියෙනවා. හරිද? එතකොට ඉතින් නිෂ්පාදනය කරන්න වෙන්නේ නැහැනේ පුතා. බදු ටිකට සල්ලි කිව්වට පස්සේ ඉවරයි. හරිද? එතකොට බදු කපා හරින්න ඕන. හරිද? සහන ආධාර ලබා දෙන්න ඕන. ඒ වගේ හිතකර රාජ්‍ය ප්‍රතිපත්ති තියනම් සැපියුම් වක්‍රය කොහාට යන්නේ? සැපියුම් වක්‍රය දකුණට පිටයන් වෙනවා. පැහැදිලිද? දකුණට පිටයන් වෙනවා. තව ගන්න පුළුවන් හේතු තව තියෙනවා. මොනවද තව තියෙන්නේ? දැන් මේ ටික ටක් ගාලා මතකෙට එන්න ඕන සැපියුමට බලපාන සාධක ටික අපි කතා කරලා තියෙන්නේ. හොඳයි. මම තව එකක් කියන්නම්කෝ. අපිට ගන්න පුළුවන් පුතා හිතකර දේශගුණික තත්ත්ව. ඒක කොහොමද සර් බලපාන්නේ? හිතකර දේශගුණික තත්ත්ව. අහන්නකෝ පුතා. ඔයා හිතන්න B වගාවේ අස්වැන්න නෙලද්දී. හරිද? B වගාවේ අස්වැන්න නෙලද්දී අපි හිතමු අධික වර්ෂාපතනයක් ලැබිලා ගම් වතුර තත්ත්වයක් ඇවිල්ලා අස්වැන්න සේරම විනාශ වෙලා යනවා. මට කියන එතකොට මොකක් වෙයිද සැපියුමට? B වල සැපියුමට මොකක් වෙයිද? සැපියුම අඩු වෙනවා. ඉතින් අස්වැන්න විනාශ වෙලා යනවා. B වල සැපියුම අඩු වෙනවා. එහෙම නැතුව ගොයන් කපන කාලෙට එන පායන කාලයක් ඇවිල්ලා හිතකර දේශගුණික තත්ත්ව ලැබිලා අවුලක් නැතුව තියෙනවා. එතකොට අපි ගොයම් ටික කපලා අරගෙන B අස්වැන්න ගොඩට ගන්නවා අවුලක් නැහැ. එතකොට B අස්වැන්න වැඩි. ඒ කියන්නේ සැපියුමත් වැඩි වෙනවා. පැහැදිලිද? එතකොට හිතකර දේශගුණික තත්ත්ව අනිවාර්යෙන් බලපානවා සැපියුමට. හරිද? වැඩේ පැහැදිලිද? එතකොට හිතකර දේශගුණික තත්ත්ව බලපානවා සැපියුම් වක්‍රය කොහාට විතැන් වෙන්නද? දකුණට විතැන් වෙන්න. තව මොනවාද බලපාන්නේ පුතා? අපිට ගන්න පුළුවන් නිෂ්පාදන සාධකවල මිල. මොකද්ද නිෂ්පාදන සාධක කියන්නේ? නිෂ්පාදන සාධකවල මිල. තව ඉස්සරහට කෑල්ලක් එනවා. මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්නම්. ගන්න උදාහරණයක් විදිහට ගන්න පුතා මේ B වගාවේදී අපි මොනවාද භාවිතා කරන්නේ? B නිෂ්පාදනය කරන්න අපි මොනවාද භාවිතා කරන්නේ? අපි ගන්නවා බීජ ගන්නවා. කියන්නේ රෝපණ ද්‍රව්‍ය ගන්නවා. විතර B කියලා කියන්නේ. ඊට පස්සේ අපි ගන්නවා පොහොර ගන්නවා නේ. ඊට පස්සේ කුසි රසායනික ද්‍රව්‍ය ටික ගන්නවා. හරිද? යන්ත්‍ර උපකරණ ටික ගන්නවා නේ. ඒ වගේ නිෂ්පාදන සාධක ගන්නවනේ. එහෙම නැත්නම් යෙදවුම්. හරි යෙදවුම් අපි භාවිතා කරනවානේ. ඔන්න ඔය යෙදවුම් වල මිල මට කියන්න අඩු වුණොත්ද වැඩි වුණොත්ද සැපියුම් වක්‍රය දකුණට පිටින් වෙන්නේ? නිෂ්පාදන සාධක. එහෙම නැත්නම් යෙදවුම් වල මිල හරිද? ඒ කියන්නේ අපි යම් කිසි නිෂ්පාදනයක් සිදු කරන්න භාවිතා කරන දේවල්. හරිද? භාවිතා කරන දේවල් තමයි අපි යෙදවුම් කියලා කියන්නේ. එතකොට මට කියන්න මේ යෙදවුම් වල මිල අඩු වුණොත්ද වැඩි වුණොත්ද සැපියුම් වක්‍රය දකුණට පිටින් වෙන්නේ? වැරදුනාට කමක් නැහැ කියන්නකෝ.
V වගාවේ නම් අපි ගන්නවා පුතා පොහොර ගන්නවා. බීජ කියන්නේ රෝපණ ද්‍රව්‍ය ගන්නවා. කෘෂි රසායනික ද්‍රව්‍ය ගන්නවා. හරිද? යන්ත්‍ර උපකරණ ගන්නවා. එතකොට ඒ වගේ මිල අඩු වුණොත්ද වැඩි වුණොත්ද සැපියුම් වක්‍රය දකුණට විතැන් වෙන්නේ. කියන්න බලන්න. අඩු වුණොත්. වැඩේ පැහැදිලිනේ? අඩු වුණොත් තමයි සැපියුම් වක්‍රය දකුණට විතැන් වෙන්නේ. උදාහරණයක් කියන්නකෝ මම. දැන් ඔයා හිතන්න අපි V වගාවේදී යොදා ගන්න පොහොර වර්ගයක්. අපි හිතමු මඩ පොහොර. හරිද? පොහොරවල මිල අඩු කරනවා. හරිද? පොහොරවල මිල අඩුයි. හරිද? පොහොරවල මිල අඩුයි නම් අපි පොහොර වැඩිපුර යොදනවා. නේ? V වගාවට අපි වැඩිපුර පොහොර යොදනවා. පොහොර යොදද්දී V වල අස්වැන්න වැඩි වෙනවා. අස්වැන්න වැඩි වෙනවා කියන්නේ සැපියුම මොකක් වෙයිද? සැපියුමත් පුතා වැඩි වෙනවා. පැහැදිලිනේ? එතකොට නිෂ්පාදන සාධකවල මිල අඩුවීම බලපානවා සැපියුම් වක්‍රයේ දකුණට විතැන් වෙන්නේ. පැහැදිලිනේ වැඩි? හරි. තව එකක් තියෙනවා. තව කරුණක් වා මතක තියාගන්න ඕන. හරිද? ඒ තමයි පුතා දැන් ඔයා දන්නවා ලෝකේ දියුණු වෙලා තියෙනවා තාක්ෂණය අතින් ගත්තොත් විවිධ තාක්ෂණ තියෙනවා ලෝකෙනේ. දන්නවනේ. එහා කොනේ දැන් මෙහා කොනට මිසයිල් එල්ල කරන්න පුළුවන්. ලංකාවට නැති වුණාට. හරිද? හරි. ආන්නෝ එතකොට දියුණු තාක්ෂණය භාවිතා කරන්න පුළුවන් අපිට. හරි. දියුණු තාක්ෂණය තියෙනවා නම්, දියුණු තාක්ෂණික ක්‍රම තියෙනවා නම් සැපියුම වැඩි කරගන්න පුළුවන්. උදාහරණයක් කියන්නම්කෝ මම. අපි හිතමු ගොවි පොලක එළදෙනු ඉන්නවා 500ක් විතර. එළදෙනු 500ක් විතර ඉන්නවා. හරි. ওই 500ෙම අතින් කිරි දොවන්න ගියොත් සෑහෙන ටයිම් එකක් යනවනේ පුතා. සහ ශ්‍රමිකයොත් ගන්න වෙනවා. හරිද? අතින් කිරි දොවන වෙනුවට අපි යන්ත්‍ර භාවිතා කරනවා. යන්ත්‍ර මගින් කිරි දොවනවා. හරි. එතකොට වැඩේ කාර්යක්ෂමතාව වැඩි අඩු වේලාවකින් අපිට වැඩි කිරි ප්‍රමාණයක් දොවා ගන්නත් පුළුවන් වැඩෙත් පහසුයි. පැහැදිලිද? සැපියුමත් වැඩි, කිරි අස්වැන්නත් වැඩියෙන් ලබා ගන්න පුළුවන්. වැඩේ පැහැදිලිනේ? ඒ වගේම තමයි ඔයගොල්ලෝ දන්නවා අපිට වෙනම පාඩමක් තියෙනවා පාලිත තත්ත්වයට යටතේ භෝග වගාව කියලා. අපේ සිලබස් එකේ ඇතුලේ තියෙන පාඩමක් ඕක. හරිද? එතකොට ඕකේ තියෙනවා පුතා පරිසර තත්ත්ව පාලනය කරලා වගා කරන්න පුළුවන් ක්‍රම. හරිද? ඔය පොලිටැනල් කියයි හරිතාගාර හරිද? ඊට පස්සේ දැල් ගෘහ හරිද? ග්‍රීන් හවුස් කියන්නේ. ඔය වගේ ක්‍රම ටිකක් තියෙනවානේ. අපි කතා කරා ගිය සතියේත් ඕවා. හරිද? එතකොට ඔන්න ඔය තාක්ෂණික ක්‍රම භාවිතා කරලා අපිට පුළුවන් මේ සැපියුම වැඩි කරගන්න. පැහැදිලිද? හා එතකොට මම ගන්නවා ඊළඟ එක දියුණු තාක්ෂණයේ භාවිතය. මෙන්න මේ හේතු ටික ඔයා මතක තියාගන්න ඕන. පැහැදිලිද? මේ හේතු ටික මතක තියාගන්න ඕන. සැපියුම් වක්‍රය පහටේ දකුණට විතැන් වීමට බලපාන. හරිද? හරි. මේක ඇඳගත්තනේ. ඊළඟට එන්න පුතා යටින් ලියා ගන්න. යටින් ලියා ගන්න. මේව මුකුත් ලියා ගන්න යන්න එපා. හොඳේ මම මේ විස්තර කරපුවා. හරිද? අපි ඕක නෝට් එකට දාගන්නවා. මේකේ යටින් ලියා ගන්න. මෙහිදී සැපයුමට බලපාන මෙහිදී සැපයුමට බලපාන මිල හැර වෙනත් සාධක වෙනස් වීම හේතුවෙන් මෙහිදී සැපයුමට බලපාන මිල හැර වෙනත් සාධක වෙනස් වීම හේතුවෙන් මිල හැර වෙනත් සාධක වෙනස් වීම හේතුවෙන් සැපයුම් වක්‍රය දකුණට විතැන් වී ඇත. සැපියුම් වක්‍රය දකුණට විතැන් වී ඇත. සැපියුම් වක්‍රය දකුණට විතැන් වී ඇත. එනම් සැපයුම වැඩි වී ඇත. එනම් සැපයුම වැඩි වී ඇත. එනම් සැපයුම වැඩි වී ඇත.
හරිද පුතා? හා. ඊළඟ මාතෘකාව දාගන්න පුතා. අපි දැන් කතා කරන්නේ පුතා සැපයුම් වක්‍රය දකුණට විතැන්වීමට බලපාන අවස්ථා. එහෙම නැත්නම් හේතු ටික අපි හේතු ටික දාගන්න ඕන නෝට් එකට. හරිද? දාගන්න පුතා මාතෘකාව සැපයුම් වක්‍රය සැපයුම් වක්‍රය සැපයුම් වක්‍රය දකුණට විතැන්වීමට හේතු දකුණට විතැන්වීමට හේතු හරස් ඉරක් ගහලා ලියා ගන්න අවස්ථා. සැපයුම් වක්‍රය දකුණට විතැන්වීමට හේතු හරස් ඉරක් අවස්ථා. හා පළවෙනි එක ලියා ගන්න පුතා. පළවෙනි එක ලියා ගන්න නිෂ්පාදන සාධකවල මිල අඩුවීම. පළවෙනි හේතුව නිෂ්පාදන සාධකවල මිල අඩුවීම. නිෂ්පාදන සාධකවල මිල අඩුවීම. උදාහරණ විදිහට දාගන්න පුතා නිෂ්පාදන සාධක ටිකක්. දාගන්න කෘෂි රසායනික ද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර, රෝපණ ද්‍රව්‍ය ඉස්සරහින් දාගන්න. කෘෂි රසායනික ද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර, රෝපණ ද්‍රව්‍ය. දෙවෙනි එක දාගන්න පුතා හිතකර දේශගුණික තත්ත්ව. හිතකර දේශගුණික තත්ත්ව දෙවෙනි එක. අද තියෙනවා අපිට වෙළඳ පොළ පටන් ගන්නත් තියෙනවා. වෙළඳ පොළ ආකෘති 4 ඉවර කරලා තමයි අද නවත්තන්නේ. හොඳේ. මොකද මේ පාඩම තව දවස් 4කින් වගේ ඉවර වෙනවා. හරිද? ඒතකොට ලබන සතියේ වගේ අපිට සමතුලිතතාව සම්පූර්ණයෙන්ම ඉවර කරලා දානවා. ඒ වෙළඳ පොළ සමතුලිතතාව සාමාන්‍යයෙන් නිතර ප්‍රශ්න අහන කොටසක්. හරිද? ওই සමතුලිත මිල සමතුලිත ප්‍රමාණය. හරිද? පස්සේ රජයේ විසින් මිල පාලනය කරන අවස්ථා. හරිද? ඒ ටික සේරම කතා කරනවා ලබන සතියේ ඉවර කරනවා. තව පාඩම දවස් 4ක් වගේ යද්දි ඉවර වෙනවා. සම්පූර්ණ පාඩමම. ඒතකොට විභාගයට මාස 3-3මාරකට වගේ කලින් අපි පාඩම ඉවර කරලා තියෙනවා. හරි තියරිත් එක්ක සම්පූර්ණයෙන්ම කතා කරලා. හරිද? මේ පාඩමෙන් ලකුණු 12ක් විභාගයට එනවා. හොඳේ. ඒක නිසා මේ පාඩම නිකන් අතෑරලා දාලා යන්න එපා. හරිද? සහ ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් පාඩමක්. මොකද මේකේ ප්‍රශ්න ටික කරගත්තට පස්සේ ඔයාලට තේරෙනවා මේ පාඩම තමයි සිලබස් එකේ පාඩම් 19 තියෙන ලේසිම පාඩම කියලා. පැහැදිලිද? මේකේ මේ ගොඩක් කට්ටිය දැන් අමාරු කරගෙන තියෙන මේ ඉක්ෝන පාඩම ගණන් හදන්න තියෙනවා, ප්‍රස්තාර තියෙනවා, අර එහෙට විතයන් වෙනවා, මෙහෙට විතයන් වෙනවා. එහෙම ලොකු දේවල් නැහැනේ. හරි. දැන් මුලින් ඉඳන් ආපු ළමයි නම් දන්නවා මේකේ ඇති දෙයක් නැහැ කියලා. ඉස්සරහටත් එහෙම ඇති දෙයක් නැහැ මේකේ. හරිද? දෙවෙනි එක හිතකර දේශගුණික තත්ත්ව. තුන්වෙනි එක ලියා ගන්න පුතා. හිතකර රාජ්‍ය ප්‍රතිපත්ති. හිතකර රාජ්‍ය ප්‍රතිපත්ති. හිතකර රාජ්‍ය ප්‍රතිපත්ති. උදාහරණයක් දාගන්න සහනාධාර ලබා දීම. උදාහරණයක් විදිහට දාගන්න සහනාධාර ලබා දීම.
සහනාධාර ලබා දීම. අන්තිම එක ලියා ගන්න පුතා. අන්තිම එක ලියා ගන්න. දියුණු තාක්ෂණය හඳුන්වා දීම. දියුණු තාක්ෂණය හඳුන්වා දීම. දියුණු තාක්ෂණය හඳුන්වා දීම. දියුණු තාක්ෂණය හඳුන්වා දීම. හරිද වැඩි? හරිනේ? හරි. එතකොට පුතා සැපියුම් වක්‍රය දකුණට විතැන් වීමට බලපාන හේතු ටික අපි කතා කරලා ඉවරයි. දැන් අපි යනවා ඊළඟට බලන්න සැපියුම් වක්‍රය වමට විතැන්වීම. එහෙම නැත්නම් සැපියුම අඩුවීමට බලපාන හේතු ටික කතා කරන්න. හරිද? කොහොමද සැපියුම් වක්‍රය වමට විතැන් වෙන්නේ? එන්න කොටක් දාලා. මාතෘකාව දාගන්න පුතා. සැපියුම් වක්‍රය වමට විතැන්වීම. සැපියුම් වක්‍රය වමට විතැන්වීම හරස් සිරක් ගහලා ලියා ගන්න සැපියුම අඩුවීම. හරස් සිරක් ගහලා ලියා ගන්න සැපියුම අඩුවීම. හා මම මෙතෙන්ටත් උදාහරණයක් අරගෙන පැහැදිලි කරන්න හදන්නේ. හොඳේ බලා ගන්නකො. මං වීම ගන්න උදාහරණයට. හොඳේ වීම ගන්නවා. VV හරි. අහන්නකො. අපි හිතමු රුපියල් 100 යටතේ හරිද රුපියල් 100 යටතේ වෙළඳ පොළට සපයනවා වී කිලෝ 1000ක්. වී කිලෝ 1000ක් සපයනවා. හරිද? වී කිලෝ 1000ක් සපයනවා. වී වගාවට යොදන යෙදවුමක් විදියට ඔයාලා දන්නවා පොහොර යොදනවා කියලා දන්නවනේ. පොහොර ඇවිල්ලා යෙදවුමක්. එතකොට මේ පොහොර මිල වැඩි වෙනවා. මොකද්ද වෙන්නේ? පොහොර මිල වැඩි වෙනවා. හරිද? පොහොර මිල වැඩි වෙනවා. පොහොර කියන්නේ යෙදවුමක්. හරිද? එතකොට පොහොර මිල වැඩි වුණාට පස්සේ අපි පොහොර යොදන ප්‍රමාණය අඩු වෙනවා. වී වගාවට පොහොර යොදන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මට කියන්න පුතා වී වල අස්වැන්න එහෙම නැත්නම් ඵලදාව අඩු වෙයිද වැඩි වෙයිද? වී වල අස්වැන්න එහෙම නැත්නම් ඵලදාව අඩු වෙයිද වැඩි වෙයිද? පොහොර මිල වැඩි වුණා, පොහොර යොදන ප්‍රමාණය අඩු වුණා. මට කියන්නේ එතකොට වී වල අස්වැන්නට මොකක් වෙයිද අඩු වෙයිද වැඩි වෙයිද? ටක් ගාලා දෙන්න බලන්න උත්තරයක්. වැරදුනාට කමක් නැහැ. අඩු වෙයිද වැඩි වෙයිද? අඩු වේද වැඩි වේද? අඩුයි. ඔව්. එතකොට පුතා මේක විතැන් වෙන්න ඕන කොහාට? එතකොට මේක විතැන් වෙන්න ඕන වමට තමයි විතැන් වෙන්න ඕන. මොකද සැපියුම අඩු වෙලා තියෙනවා. අපි ඒකත් මාක් කරගමුකෝ. එතකොට නව සැපියුම් වක්‍රය වමට තමයි විතැන් වෙලා තියෙන්නේ. මේ වම හොඳ. මේ බත් කාලත හොද නැතනේ. එතකොට මෙන්න පුතා සැපියුම් ප්‍රමාණය අපි හිතමු 600 දක්වා අඩු වෙලා කිලෝ 600 දක්වා අඩු වෙලා. එතකොට නිෂ්පාදන සාධකවල මිල මෙතෙන්දි බලපාලා තියෙනවා. ඒ කියන්නේ නිෂ්පාදන සාධකවල මිල වැඩි නම් මොකද්ද වෙන්නේ? සැපියුම් වක්‍රයට සැපියුම් වක්‍රය වමට විතැන් වෙනවා. නිෂ්පාදන සාධකවල මිල වැඩි නම් දැන් පොහොර මිල වැඩි නිසා මොකක්ද උනේ? පොහොර යොදන ප්‍රමාණය අඩු වුණා. පොහොර යොදන ප්‍රමාණය අඩු වෙද්දි වී වල අස්වැන්න අඩු වුණා.
B වල අස්වැන්න අඩු වෙද්දි B වල සැපයුමට මොකක් වුණාද? සැපයුමත් අඩු වුණා. වැඩේ පැහැදිලිනේ? සැපයුම අඩු වුණාට පස්සේ සැපයුම වක්‍රය වමට විතැන් වුණා. වැඩේ පැහැදිලිනේ? හා. උදාහරණයක් කියලා දාගන්න පුතා මෙහෙම. උදාහරණයක් කියලා දාගන්න. V කිලෝ එකක මිල රුපියල් 100 යටතේ V කිලෝ එකක මිල රුපියල් 100 යටතේ V කිලෝ එකක මිල රුපියල් 100 යටතේ සැපයුම් ප්‍රමාණය කිලෝ 1000කි. සැපයුම් ප්‍රමාණය කිලෝ 1000කි. සැපයුම් ප්‍රමාණය කිලෝ 1000කි. ඒක ලියාගෙන අලුත් සැපයුම් වක්‍රය ඇඳ ගන්න නැතුව පරණ එක ඇඳගෙන කිලෝ 1000 මාක් කරගන්න. මේක ඇඳගෙන රුපියල් 100 යටතේ සැපයුම් ප්‍රමාණය කිලෝ 1000 කියන එක මාක් කරගන්න පුතා. හරිද පුතා? හරි. ඒක ලියාගෙන ඊට යටින් ලියා ගන්න මෙහෙම. ඒක ඇඳගත්තනේ. රුපියල් 100 දී සැපයුම් ප්‍රමාණය කිලෝ 1000 ඇඳගත්තනේ. අනිත් ඒවා අඳින්න යන්න එපා මදි. සැපයුම් වක්‍රය වමට විතැන්වීම අඳින්න යන්න එපා. හරිද? මුල් සැපයුම් වක්‍රය විතරක් ඇඳ ගන්න, අලුත් එක ඇඳ ගන්න යන්න එපා. ඊට පස්සේ යටින් ලියා ගන්න V සඳහා අවශ්‍ය පොහොර මිල ඊට යටින් ලියා ගන්න V සඳහා අවශ්‍ය පොහොර මිල ඉහළ යාම නිසා V සඳහා අවශ්‍ය පොහොර මිල ඉහළ යාම නිසා V සඳහා අවශ්‍ය පොහොර මිල ඉහළ යාම නිසා V කිලෝ එකක මිල V කිලෝ එකක මිල V කිලෝ එකක මිල රුපියල් 100 යටතේ රුපියල් 100 යටතේ රුපියල් 100 යටතේ සැපයුම් ප්‍රමාණය කිලෝ 600 දක්වා අඩු විය. සැපයුම් ප්‍රමාණය කිලෝ 600 දක්වා අඩු විය. සැපයුම් ප්‍රමාණය කිලෝ 600 දක්වා අඩු විය. හරිද? ඒක ලියාගෙන ඇඳ ගන්න පුතා අලුත් සැපයුම් වක්‍රය. ඒ කියන්නේ වමට විතැන් වෙච්ච නව සැපයුම් වක්‍රය ඇඳ ගන්න.
හරිද පුතා? අලුත් සැපියුම් වක්‍රය ඇඳගන්න. හරි. ඒක යටින් ලියා ගන්න පුතා ඊට පස්සේ යටින් ලියා ගන්න. මෙහිදී සැපයුමට බලපාන මෙහිදී සැපයුමට බලපාන මෙහිදී සැපයුමට බලපාන මිල හැර මෙහිදී සැපයුමට බලපාන මිල හැර වෙනත් සාධක වෙනස් වීම හේතුවෙන් මෙහිදී සැපයුමට බලපාන මිල හැර වෙනත් සාධක වෙනස් වීම හේතුවෙන් වෙනස් සාධක වෙනස් වීම හේතුවෙන් සැපයුම් වක්‍රය වමට විතැන් වී ඇත. සැපයුම් වක්‍රය වමට විතැන් වී ඇත. වමට විතැන් වී ඇත. එනම් සැපයුම අඩු වී ඇත. සැපයුම් වක්‍රයේ වමට විතැන් වී ඇත. එනම් සැපයුම අඩු වී ඇත. හරිද ළමයි? හරි. වැඩේ හරි. දැන් අපි බලන්න යන්නේ මේ සැපයුම් වක්‍රය වමට විතැන් වීමට බලපාන හේතු. එහෙම නැත්නම් අවස්ථා. දැන් ඔයාලට මතක ඇති සැපයුම් වක්‍රය දකුණට විතැන් වෙන අවස්ථා ටික අපි බැලුවා. හරිද? දකුණට විතැන් වෙන අවස්ථා ටික බලලා ඇවිල්ලා තමයි අපි දැන් කතා කරන්න යන්නේ සැපයුම් වක්‍රය වමට විතැන් වෙන අවස්ථා ටික. හරිද? එහෙම ලොකුවට මතක තියාගන්න ඕනේ නැහැ. සැපයුම් වක්‍රය දකුණට විතැන් වීමට බලපාපු හේතු ටිකක් තිබ්බ නේද? ඒ හේතු ටිකේ අනිත් පැත්ත තමයි මේකට බලපාන්නේ. ඒ කොහොමද සර් ඒ? අපි බලමු දැන් ඒ කොහොමද කියලා. පළවෙනි එක මම ගන්නවා. දැන් අපි කලින් කතා කරා නේද? හිතකර දේශගුණික தත්ත්ව බලපෑව නේද සැපයුම් වක්‍රය දකුණට විතැන් වෙන්න? ඔව්. මෙතෙන්දී ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ අහිතකර දේශගුණික தත්ත්ව බලපානවා සැපයුම් වක්‍රය වමට විතැන් වෙන්න. අහිතකර දේශගුණික தත්ත්ව. මම සම්පූර්ණ ලියන්නේ නැහැ හොඳ. අහිතකර දේශගුණික தත්ත්ව. ඊළඟට මම මෙතෙන්ට ගන්නවා මතක ඇති නිෂ්පාදන සාධකවල මිල. හරිද? දැන් මේ උදාහරණය ගත්තෙත් ඒක යටතේනේ. නිෂ්පාදන සාධකවල මිල වැඩි වුණොත් සැපයුම් වක්‍රය මොකක් වෙයිද? සැපයුම් වක්‍රය වමට විතැන් වෙනවා පුතා. නිෂ්පාදන සාධකවල මිල වැඩි නම් සැපයුම් වක්‍රය වමට තමයි විතැන් වෙන්නේ. හරිද? තව මොනවද ගන්න පුළුවන්? තව ගන්න පුළුවන් හිතකර වෙන්න බෑ. හැබැයි අහිතකර රාජ්‍ය ප්‍රතිපත්ති බලපානවා. අහිතකර. ඒ කියන්නේ බදු පැනවීම කරනවා, සහනාධාර කපා හරිනවා. හරිද? පොහොර සහනාධාර කපා හරිනවා. එතකොට එතනින් ගොවීන් අනාතයි. ගොවීන් අනාත වෙලා වීවල සැපයුම අඩු වෙලා යනවා. පැහැදිලිද? වීවල සැපයුම අඩු වෙනවා කියලා කියන්නේ සැපයුම වක්‍රය කොහාටද ගමන් කරන්නේ? සැපයුම වක්‍රය වමට ගමන් කරනවා. පැහැදිලිද? ඔන්න ඔය ටික අපි ලියා ගන්න ඕන පුතා. දාගන්න මාතෘකාව සැපයුම් වක්‍රය වමට විතැන් වන අවස්ථා එහෙම නැත්නම් හේතු. සැපයුම් වක්‍රය වමට විතැන් වීමට බලපාන හේතු එහෙම නැත්නම් අවස්ථා.
ලියා ගන්න පළවෙනි එක පුතා. නිෂ්පාදන සාධකවල මිල වැඩිවීම. පළවෙනි එක ලියා ගන්න පුතා. නිෂ්පාදන සාධකවල මිල වැඩිවීම. නිෂ්පාදන සාධකවල මිල වැඩිවීම. උදාහරණ දාගන්න පුතා. පොහොර යන්ත්‍ර සූත්‍ර. කලින් එකෙත් දාගත්තනේ නේ. මේක ඕනේ නැහැ ඉතින්. හරි. හා දෙවෙනි එක දාගන්න පුතා. අහිතකර දේශගුණික තත්ත්ව. අහිතකර දේශගුණික තත්ත්ව. ඒ කියන්නේ මොකද්ද? අපි හිතමු ගොයන් කපන්න තියෙන කාලෙට අධික වර්ෂාවක් ලැබිලා ගම් වතුර තත්ත්වය ඇවිල්ලා කුඹුරු ටික ඔක්කොම යට වෙලා යනවා. ඊට පස්සේ මොකක් වෙයිද? වීවල අස්වැන්න විනාශ වෙලා යනවා. ඒකත් එක්ක වීවල සැපයුම අඩු වෙලා යනවා. හරි. සැපයුම අඩු වෙනවා කියලා කියන්නේ සැපයුම වක්‍රය වමට විතයන් වෙන්නේ. පැහැදිලිනේ? හා. අහිතකර දේශගුණික තත්ත්ව. උදාහරණ විදිහට දාගන්න ගම් වතුර, නියඟය වගේ දේවල් ගන්න පුළුවන්. උදාහරණ විදිහට දාගන්න. ගම් වතුර, නියඟය. තුන්වෙනි එක දාගන්න පුතා අහිතකර රාජ්‍ය ප්‍රතිපත්ති. තුන්වෙනි එක දාගන්න අහිතකර රාජ්‍ය ප්‍රතිපත්ති. තුන්වෙනි එක ඇවිල්ලා අහිතකර රාජ්‍ය ප්‍රතිපත්ති. හරිනේ වැඩේ. වැඩේ ඕකේ. එතකොට පුතා අපි පාඩමේ තුන්වෙනි කොටස සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවරයි. ඒ කියන්නේ මේ සැපයුම කියන කොටස, වෙළඳපොළ සැපයුම කියන කොටස සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවරයි. දැන් අපිට බලන්න තියෙනවා තා පොඩි මාතෘකාවක්. කුෂිකාර්මික භාණ්ඩවල ඉල්ලුමේ සහ සැපයුමේ ස්වභාවය පොඩ්ඩක් කතා කරන්න තියෙනවා. හරිද? يعني කුෂිකාර්මික භාණ්ඩවල ඉල්ලුමේ සහ සැපයුමේ ස්වභාවය. හරිද? ඒකත් පොඩ්ඩක් කතා කරලා අපි යනවා වෙළඳපොළ පැත්තට. හරිද? අලුත් කොටස, ඒ කියන්නේ 4 වෙනි කොටස පාඩමේ මේ පැත්තටත් අද අපි යනවා. හරිද? හා. කුෂිකාර්මික භාණ්ඩවල ඉල්ලුමේ සහ සැපයුමේ ස්වභාවය කතා කරන් යද්දී ඔයා වචන දෙකක තේරුම් ටික දැනගන්න ඕන. වචන දෙකක තේරුම් ටික. ඒ තේරුම් දෙක දන්නවනම් වැඩේ ඕකේ. හරිද? මෙන්න මේ වචන දෙක. අනම්‍ය ඉල්ලුම සහ පූර්ණ අනම්‍ය සැපයුම. හරිද? ඔන්න ඔය දෙකේ තේරුම් දෙක ඔයා දැනගන්න ඕන. අනම්‍ය ඉල්ලුමක් කියන්නේ මොකක්ද? පූර්ණ අනම්‍ය සැපයුමක් කියන්නේ මොකක්ද කියන දෙකේ මේ දෙකේ තේරුම් දෙක දැනගන්න ඕන. හරිද? හා. දැන් සියලු වැඩ ටික නවත්තලා සම්පූර්ණ අවධානය මේ පැත්තට දෙන්න ඕන. හරිද? සම්පූර්ණ අවධානය දෙන්න ඕන. මොකද්ද අනම්‍ය ඉල්ලුමක් කියන්නේ? අනම්‍ය ඉල්ලුමක්. ඔන්න හොඳට අහගන්නකෝ. ඔයගොල්ලෝ දන්නවා කුෂිකාර්මික නිෂ්පාදන. හරි. කුෂිකාර්මික නිෂ්පාදන වලට තියෙන පුතා ව්‍යුත්පන්න ඉල්ලුමක්. ව්‍යුත්පන්න. දැන් ව්‍යුත්පන්න ඉල්ලුමක් කියන්නේ මොකක්ද කියලා මගෙන් අහන්න එපා හොඳ. දැන් අපි ඉල්ලුම කියන කොටස යටතේ සම්පූර්ණ කතා කරන් ඇවිල්ලා තියෙන්නේ. හරිද? ප්‍රභේද සහ වර්ගීකරණයක් කතා කරා මතක ඇති ඉල්ලුම්, ඒ කියන්නේ ඉල්ලුම යටතේ. හරිද? ඉල්ලුම් ප්‍රභේද සහ ඉල්ලුම් වර්ගීකරණයක් අපි කතා කරලා තියෙන්නේ. හරිද? ඒක යටතේ ව්‍යුත්පන්න ඉල්ලුම කියන්නේ මොකක්ද කියලා අපි කතා කරා. හරිද? ඒ කියන්නේ පුතා ව්‍යුත්පන්න ඉල්ලුම කියලා කියන්නේ අපි කුෂිකාර්මික භාණ්ඩ කෙලින්ම පරිභෝජනය සඳහා ගන්නෑ. හරිද? වෙනත් නිෂ්පාදන සඳහා තමයි යොදාගන්නේ. පැහැදිලිද?
ඒ වගේ අදහසක් තමයි තියෙන්නේ. එතකොට මේ කුෂිකාර්මික භාණ්ඩ සඳහා පවතින්නේ ව්‍යුත්පන්න ඉල්ලුමක්. බොහෝ කුෂිකාර්මික නිෂ්පාදන හොඳේ. බොහෝ ඔක්කොම කියන්නේ සියලු නෙවෙයි හොඳේ. බොහෝ කුෂිකාර්මික නිෂ්පාදන සඳහා තියෙන්නේ ව්‍යුත්පන්න ඉල්ලුමක්. හරිද? ඒක මුලින්ම ඔයා මතක තියාගන්න ඕන. එතකොට මේ අනම්‍ය ඉල්ලුමක් කියලා කියන්නේ පුතා හරිද? අනම්‍ය ඉල්ලුමක් කියලා කියන්නේ අපි හිතමු යම් කිසි භාණ්ඩයක මිල කිසියම් ප්‍රතිශතයකින් වැඩි වුණා කියලා හිතන්නකෝ. යම් කිසි භාණ්ඩයක මිල කිසියම් ප්‍රතිශතයකින් වැඩි වුණා. එහෙම නැත්නම් අඩු වුණා. වෙන්න පුළුවන් අවස්ථා දෙකයිනේ තියෙන්නේ. එක්ක මිල වැඩි වෙන්න පුළුවන්, එක්ක මිල අඩු වෙන්න පුළුවන්. හරිද? මේ මිල අඩුවීම සහ වැඩිවීමට ප්‍රතිචාර ලෙස ඉල්ලුමේ සිදුවන ප්‍රතිශත වෙනස අඩුයි නම් ඒ කියන්නේ සරලව ගන්නකො මේක ලොකුවට හිතන්න යන්න ඕනේ නැහැ. අපි හිතමු භාණ්ඩයක මිල වැඩි වුණා හෝ අඩු වුණා කියලා හිතන්නකො. මිල අඩු වුණත් වැඩි වුණත් ඒ භාණ්ඩය සඳහා තියෙන ඉල්ලුම කියන්නේ ඉල්ලුමට අවුලක් වෙන්නේ නැහැ. කියන්නේ ඉල්ලුම වෙනස් වෙන්නේ නැහැ. සරල උදාහරණයක් ගන්න. සහල් ගන්න සහල්. ඔයගොල්ලෝ කන්නේ බත් තුන් වේලටම කනවනේ බත්. එතකොට සහල් මිල වැඩි වුණා කියලා හරිද? අපි බත් නොකා ඉන්නේ නැහනේ පුතා. සහල් මිල වැඩි වුණා කියලා අපි බත් නොකා ඉන්නේ නැහනේ. අපි බත් කනවා. එතකොට ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ කුෂිකාර්මික වශයෙන් අපිට වැදගත් වෙන අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා තියෙන්නේ මෙන්න මේ අනම්‍ය ඉල්ලුමක්. හරිද? ඒ කියන්නේ මිල කවර ප්‍රතිශතයකින් අඩු වුණා හෝ වැඩි වුණා හරිද? ඒක ඉල්ලුම කෙරෙහි ලොකුවට බලපාන්නේ නැහැ. හරිද? හාල් කොච්චර මිලට ගියත් අපි හාල් කන්න නැතුව ඉන්නේ නැහනේ පුතා. ඒ කියන්නේ බත් කනවනේ අපි. සහල් අරගෙන සම්බල අපි කනවා. නේ? ඒක තමයි මෙතන මේ අනම්‍ය ඉල්ලුමක් කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට කුෂිකාර්මික නිෂ්පාදන සඳහා එහෙම නැත්නම් කුෂිකාර්මික භාණ්ඩ සඳහා තියෙන්නේ අනම්‍ය ඉල්ලුමක්. අනම්‍ය ඉල්ලුමක්. හරිද? ඕක මම සරලව ප්‍රස්තාරයක් මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. හරිද? මේ විදියට ගත්තොත් බලන්නකෝ. ප්‍රස්තාරයක් මම ඔයාලට මම පැහැදිලි කරන්නම්. හරිද? මේ ඇන්දේ මං ඉල්ලුම් වක්‍රයක්. හරිද? අපි හිතමු P1 ඉඳලා හරිද? P1 ඉඳලා ඒ කියන්නේ යම් කිසි මිලක ඉඳලා ඒ භාණ්ඩයේ මිල P2 දක්වා වැඩි වුණා කියලා හිතන්නකෝ පුතා. P1 ඉඳලා P2 දක්වා වැඩි වුණා කියලා හිතන්නකෝ. හරිද? අපි හිතමු P1 දී තිබ්බේ භාණ්ඩ Q1 ප්‍රමාණයක් P2 දී තිබ්බේ භාණ්ඩ Q2 ප්‍රමාණයක් කියලා ගන්නකෝ. හරිද? දැන් බලන්න හොඳට මෙතන මිලෙහි ප්‍රතිශත වෙනස. හරිද? මිලෙහි වෙනස. මට කියන්නේ මිලෙහි වෙනස. පේන්නේ නැහනේ. මෙන්න මේ දෙන්නගේ වෙනස. ඒ කියන්නේ P1 සහ P2 වෙනස පුතා. හරිද? මේ වෙනස වැඩිනේ පුතා. මේ වෙනස වැඩි. හරිද? හැබැයි මෙතන වෙනස බලන්න මෙතන වෙනස Q1 සහ Q2 වෙනස අඩුයි. හරිද? ඒ කියන්නේ මිලෙහි ප්‍රතිශත වෙනස වැඩි හැබැයි ඉල්ලුමෙහි ප්‍රතිශත වෙනස අඩුයි. ඔන්න ඕකට තමයි අපි කියන්නේ අනම්‍ය ඉල්ලුමක් කියලා. මම තව සරලව පැහැදිලි කරොත් හරිද? තව පැහැදිලි කරොත් අපි යම් කිසි භාණ්ඩයක් ගන්නවා. හරිද? අපි හිතමු කුෂිකාර්මික වශයෙන් අපිට අත්‍යවශ්‍ය භාණ්ඩයක් වෙන සහල් හෝ ලුණු ඔය දෙකම ගන්න පුළුවන්. හරිද? එතකොට ඒ වගේ මිල වැඩි වුණා කියලා අපි ඉල්ලුම් කරන ප්‍රමාණය අඩු වෙන්නෙත් නැහැ වැඩි වෙන්නෙත් නැහැ. මිල වැඩි වුණා කියලා. පැහැදිලිද? ඊට එහා අපිට තව ගන්න පුළුවන් ඖෂධ. ඖෂධ වලටත් තියෙන නම් ඉල්ලුමක්. ඒ කියන්නේ බෙහෙත්. හරිද? බෙහෙත් කොච්චර මිල වැඩි වුණත් අපි ගන්න ඕනේ පුතා. නේ? මැරෙනවට බයයි. ඒක නිසා බෙහෙත් මිලදී ගන්නවා. මිල වැඩි වුණා කියලා බෙහෙත් අරන් ඉන්න නැතුව ඉන්නේ නැහැ නේ අපි ගන්නවා. හරිද? ඒක නිසා කුෂිකාර්මික භාණ්ඩ වලට තියෙන්නේ අනම්‍ය ඉල්ලුමක්. හරිද? අනම්‍ය ඉල්ලුමක්. හරිද? ඕක ඔලිවේ තියා ගන්න ඕන. පැහැදිලිද? ඕක විභාගෙදී අහනවා. හොඳයි. විභාගෙදී අහන්නේ කොහොමද දන්නවද? වගන්තියක් දීලා මේක දානවා. මෙතන වෙනස් වෙන්න පුළුවන්. හරිද? නම්‍ය ඉල්ලුමක් අනම්‍ය නැතුව නම්‍ය දෙනවා. අයන්න කපලා නම්‍ය.
හරිද? මේව ලනු හොඳේ. මේව ගිලින්න එපා. අපේ පේපර් ක්ලාස් එකේ එහෙම ලනු දෙනවා සුපිරියට. ගිලින්න නම් හදන්න එපා. හරිද? නම්ය දෙනවා. ඊට පස්සේ දේවි පූර්ණ නම්ය ඉල්ලුමකි. ඔය වගේ ලනු දෙනවා. ඔකට රැවටෙන්න එපා. පැහැදිලිද? එතකොට ඔයා දැනගන්න ඕන කුෂිකාර්මික භාණ්ඩ වලට තියෙන්නේ අනම්‍ය ඉල්ලුමක් කියන එක. පැහැදිලිනේ වැඩේ? මාතෘකාව දාගන්න කුෂිකාර්මික භාණ්ඩවල මාතෘකාව දාගන්න කුෂිකාර්මික භාණ්ඩවල ඉල්ලුමේ සහ සැපයුමේ ස්වභාවය. කුෂිකාර්මික භාණ්ඩවල ඉල්ලුමේ සහ සැපයුමේ ස්වභාවය. කුෂිකාර්මික භාණ්ඩවල ඉල්ලුමේ සහ සැපයුමේ ස්වභාවය. ඒක යටතේ ලියා ගන්න පුතා. ඒක යටතේ ලියා ගන්න මාතෘකාව හොඳේ. කුෂිකාර්මික භාණ්ඩවල ඉල්ලුමේ සහ සැපයුමේ ස්වභාවය. ඒක යටතේ ලියා ගන්න. ඒක යටතේ ලියා ගන්න. බොහොමයක් කුෂිකාර්මික භාණ්ඩ සඳහා ඇත්තේ ව්‍යුත්පන්න ඉල්ලුමකි. ව්‍යුත්පන්න බොහොමයක් කුෂිකාර්මික භාණ්ඩ සඳහා ඇත්තේ ව්‍යුත්පන්න ඉල්ලුමකි. ව්‍යුත්පන්න ඉල්ලුමකි. එතෙන්ටම ලියා ගන්න. එනම් නිෂ්පාදකයාගෙන් නැතහොත් ගොවිපලෙන් කෘෂි නිෂ්පාදන මිලදී ගන්නේ අවසාන පරිභෝජනයට නොවේ. අවසාන පරිභෝජනයට නොවේ. එතෙන්ටම ලියා ගන්න. නිෂ්පාදන ක්‍රියාවලියේම තවත් කාර්යයක් සඳහාය. රූලක් කැල්ලා තරු ලකුණක් දාගන්න. දාලා ලියා ගන්න ඊළඟ පොයින්ට් එක. එසේම ඍජු පරිභෝජනය සඳහා ඇති ඍජු ඉල්ලුම. අපි ඉල්ලුමේ ප්‍රභේද සහ වර්ගීකරණය කතා කරලා ආවේ. ඒ ටික බලන්න. හරිද? කියන්නේ එතෙන්ටම එසේම ඍජු පරිභෝජනය සඳහා ඇති කුෂිකාර්මික භාණ්ඩ
කෘෂිකාර්මික භාණ්ඩ බොහොමයක් අත්‍යවශ්‍ය භාණ්ඩ වේ. බොහොමයක් අත්‍යවශ්‍ය භාණ්ඩ වේ. බොහොමයක් අත්‍යවශ්‍ය භාණ්ඩ වේ. බොහොමයක් අත්‍යවශ්‍ය භාණ්ඩ වේ. එතෙන්ටම ලියා ගන්න මේ නිසා මෙම භාණ්ඩ සඳහා බොහෝ විට ඇත්තේ මේ නිසා මෙම භාණ්ඩ සඳහා බොහෝ විට ඇත්තේ අනම්‍ය ඉල්ලුමකි. අනම්‍ය ඉල්ලුමකි. අනම්‍ය ඉල්ලුමකි. එතෙන්ටම ලියා ගන්න. එනම් මෙම භාණ්ඩවල මිල කවර ප්‍රතිශතයකින් වෙනස් වුවත් එනම් මෙම භාණ්ඩවල මිල කවර ප්‍රතිශතයකින් වෙනස් වුවත් එහි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් නොවී පවතී. එහි ඉල්ලුම් ප්‍රමාණය වෙනස් නොවී පවතී. උදාහරණයක් විදිහට මතක තියාගන්න සහල් ලුණු වගේ දේවල් මතක තියාගන්න. ඒ වගේ මිල වැඩි වුණා කියලා අපි ඉල්ලුම් කරන ප්‍රමාණය වෙනසක් වෙන්නේ නැහැ. හරිද? ඉල්ලුම් ප්‍රමාණය වෙනස් නොවී පවතී. හරිනේ? හරි. එතකොට ඔයා දැන් දන්නවා අනම්‍ය ඉල්ලුමක් කියන්නේ මොකක්ද කියලා. කියන්නේ කෘෂිකාර්මික භාණ්ඩ වලට තියෙන්නේ අනම්‍ය ඉල්ලුමක් නේ. බොහොමයක් කෘෂිකාර්මික භාණ්ඩ අත්‍යවශ්‍ය භාණ්ඩ වෙනවා. එතකොට ඒකත් එක්ක ඒවට තියෙන්නේ අනම්‍ය ඉල්ලුමක්. වැඩි පැහැදිලිනේ? හරි. එතකොට දැන් අපි කතා කරන්න යනවා ඊළඟ එක. ඒ කියන්නේ පූර්ණ අනම්‍ය සැපයුම කියන්නේ මොකක්ද කියලා බලන්න යන්නේ. හොඳට අහගන්නකෝ. ඔයා දන්නවා හරිද? කෘෂිකාර්මික නිෂ්පාදන දේශගුණික සාධක මත රඳා පවතිනවා. දේශගුණික තත්ත්ව මත රඳා පවතිනවා නේ. එතකොට ඔය ගොවීන් වගා කරන්නේ පුතා කන්න රටාවකටනේ. කන්න කියන්නේ බත් කන්න නෙවෙයි. හරිද? වගා කන්න දෙකක් තියෙනවා ලංකාවේ. ප්‍රධාන වශයෙන් මොනවාද වගා කන්න දෙක? යල සහ මහ නේ. යල සහ මහ කන්න දෙකක් තියෙනවනේ. මේ කන්න දෙක තමයි ශ්‍රී ලංකාවේ ප්‍රධාන කන්න දෙක. හරිද? එතකොට කන්න රටාවකට අනුව තමයි ගොවි වගා කටයුතු සිදු කරන්නේ. හරිද? එතකොට ඔයා නිකමට හිතන්න. හරිද? මම සරල උදාහරණයක් ගන්න. හරි. අපි හිතමු ඔන්න එකපාර හිතන්න එකපාර වෙළඳ පොළ ඇතුලේ වී මිල හරිද? වෙළඳ පොළ ඇතුලේ තියෙන වී මිල ඉහළ යනවා එකපාර. අපි හිතමු හෙට උදේ වෙද්දි වී කිලෝ එකක මිල රුපියල් 350ක් වෙලා. හරිද? හෙට උදේ වෙද්දි වී කිලෝ එකක මිල රුපියල් 350ක් වෙලා. ඔන්න හොඳට අහගන්න. හොඳේ? මට කියන්න වී මිල වැඩි වුණා කියලා
V වල සැපයුම අපිට ශනිකව වැඩි කරන්න පුළුවන්ද? ඒ කියන්නේ හෙට දවසේ අපිට අක් ගාලා වෙළඳ පොළ සැපයුම වැඩි කරලා දෙන්න පුළුවන්ද? එහෙම කරන්න බෑනේ පුතා. මේක වගා කරන පිළිවෙලක් තියෙනවා. කන රටාවට අනුව තමයි වගා කරන්නේ. කියන්නේ නිශ්චිත කාලයක් යනවා අස්වැන්න නෙලන්න. කියන්නේ අපිට අස්වැන්න ලබා ගන්න නිශ්චිත කාලයක් යනවා. හරිද? යලමහ කන්න දෙකක් තියෙනවා. එතකොට මාස 3ක වගේ කාලයක් යනවා. එතකොට ඒ කාලය ඇතුලේ නිෂ්පාදනය සිදු කරලා තමයි දෙන්න ඕන. හරිද? කියන්නේ වෙළඳ පොළ ඇතුලේ ශනිකව වී මිල ඉහළ ගියා කියලා අපිට වී වල සැපයුම වැඩි කරන්න බෑ. පැහැදිලිද? අන්න ඒකට අපි කියනවා පූර්ණ අනම්‍ය සැපයුමක් කියලා. හරිද? පූර්ණ අනම්‍ය සැපයුමක් කියලා අපි කියනවා. හරිද? කියන්නේ වෙළඳ පොළ ඇතුලේ තියෙන හරිද? යම්කිසි කුෂිකාර්මික නිෂ්පාදනයක මිල ශනිකව වැඩි වුණා කියලා අපිට ශනිකව සැපයුම වැඩි කරන්න බෑ. හරිද? හොඳම උදාහරණේ වී මිල වැඩි වුණා කියලා ශනිකව හෙට උදේ වෙද්දී අපිට කුඹුරක් හාලා හරිද? මේ ඔක්කොම ටික කරලා දෙන්න බෑනේ එකපාර. මම කියන එක පැහැදිලිනේ වැඩේ. එතකොට ඒකට කාලයක් යනවා. ක්‍රියාවලියක් තියෙනවා. හරිද? ඒකත් එක්ක එතකොට කුෂිකාර්මික නිෂ්පාදන වල සැපයුම පූර්ණ අනම්‍ය සැපයුමක් තමයි ගන්න. වැඩේ පැහැදිලිද? මම ඕක ප්‍රස්තාරයක් මගනුත් ඔයාලට ඇඳලා පැහැදිලි කරන්නම්කෝ. ඔන්න අපි හිතමු හරිද? P1 තියලා, يعني P1 අපි හිතමු රුපියල් 100ට තමයි V තිබ්බේ. V කිලෝ එකක් රුපියල් 100ට තිබ්බේ. හැබැයි ඔන්න ශනිකව P2 දක්වා අපි හිතමු රුපියල් 300 දක්වා V මිල වැඩි වෙනවා. හරිද? V මිල වැඩි වුණා කියලා සැපියුම් පුතා වැඩි වෙන්නේ නෑ. සැපියුම් වැඩි වෙන්නේ නෑ. සැපියුමත් ওই විදිහටම තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ ප්‍රමාණය මේ විදිහටම තමයි තියෙන්නේ. ඒ කියන්නේ 100 දිත් මෙච්චරයි 300 දිත් ඔච්චර තමයි. හරිද? පූර්ණ අනම්‍ය සැපයුම කියන්නේ ඕකට. හරිද? වෙළඳ පොළ ඇතුලේ යම්කිසි කුෂිකාර්මික නිෂ්පාදනයක මිල ශනිකව වැඩි කරා කියලා අපිට ශනිකව සැපයුම වැඩි කරන්න බෑ. හරිද? ඕකට අපි කියනවා පූර්ණ අනම්‍ය සැපයුමක් කියලා. වැඩේ පැහැදිලිනේ? ගැළලු මොකුත් තියද? ගැළලු මොකුත් නැහැ. තියෙනම් දාන්න ප්‍රශ්න අහන්න. මේක අහනවා හොඳේ. මේක මේ විදිහටම ප්‍රස්තාරය දීලා වගේ අහන්න පුළුවන් මේ මොකක්ද කියලා. පැහැදිලිද? හරි. රූලක් ඇරලා ලියා ගන්න පුතා. රූලක් ඇරලා තව ලකුණක් දාලා ලියා ගන්න. කුෂිකාර්මික භාණ්ඩ නිෂ්පාදනය දාගන්න. කුෂිකාර්මික භාණ්ඩ නිෂ්පාදනය සෑම විටම දේශගුණික සාධක මත රඳා පවතී. කුෂිකාර්මික භාණ්ඩ නිෂ්පාදනය සෑම විටම දේශගුණික සාධක මත රඳා පවතී. දේශගුණික සාධක මත රඳා පවතී. දේශගුණික සාධක මත රඳා පවතී. එතෙන්ටම ලියා ගන්න. ඒ අනුව ගොවීන් වගාවන් සිදු කරනුයේ කන්න රටාවට අනුවය. ඒ අනුව ගොවීන් වගාවන් සිදු කරනුයේ කන්න රටාවට අනුවය. රූලක් අරින්න පුතා. රූලක් කැල්ල යටින් ලියා ගන්න.
මෙම නිසා වෙළඳපොළ මිල මෙම නිසා වෙළඳපොළ මිල කවර ප්‍රතිශතයකින් වෙනස් වුවද මෙම නිසා වෙළඳපොළ මිල කවර ප්‍රතිශතයකින් වෙනස් වුවද කවර ප්‍රතිශතයකින් වෙනස් වුවද ඊට ප්‍රතිචාර ලෙස වෙළඳපොළ සැපයුම වෙනස් කිරීම අපහසුය. ඊට ප්‍රතිචාර ලෙස වෙළඳපොළ සැපයුම වෙනස් කිරීම අපහසුය. වෙනස් කිරීම අපහසුය. වෙනස් කිරීම අපහසුය. වෙනස් කිරීම අපහසුය. පුතා උදාහරණයක් දාගමු. පුතා උතෙන්ට අපි පොඩ්ඩක් සහල් වෙළඳපොළ ගැන පොඩ්ඩක් උතෙන්ට දාගමු උදාහරණයක් විදියට. සහල් වෙළඳපොළ ගැන දාගන්න පුතා යටින් උදාහරණ කියලා දාගන්න. ලියාගන්න. සහල් සඳහා වෙළඳපොළ මිල සහල් සඳහා වෙළඳපොළ මිල ඉහළ ගියද ක්ෂණිකව ඉතින්ම ලියාගන්න හොඳේ. ක්ෂණිකවම සහල් නිෂ්පාදනය වැඩි කර වෙළඳපොළට සැපයීම අපහසුය. හෙට මිල වැඩි වුණා කියලා පුතා හෙට උදේ වෙද්දි අපිට වී සපයන්න බෑ. ඒකට කාලයක් යනවා. පැහැදිලිද? එතෙන්ටම ලියා ගන්න ඒ සඳහා කාලයක් ගත වේ. එතෙන්ටම ලියා ගන්න මේ නිසා කුෂිකාර්මික භාණ්ඩ සඳහා ඇත්තේ පූර්ණ අනම්‍ය සැපයුමකි. මේ නිසා කුෂිකාර්මික භාණ්ඩවලට ඇත්තේ පූර්ණ අනම්‍ය සැපයුමකි. වැඩේ මතක තියාගන්න ඕන. හොඳයි. අනම්‍ය ඉල්ලුම සහ පූර්ණ අනම්‍ය සැපයුම කියන්නේ මොකක්ද කියලා. අනම්‍ය ඉල්ලුම නම් මොකක්ද කිව්වේ? අපි හිතමු භාණ්ඩයක මිල වැඩි වුණා කියලා. කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩයක මිල වැඩි වුණා කියලා. මිල වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. එහෙම වුණා කියලා ඉල්ලුමේ වෙනසක් වෙන්නේ නැහැ. හරිද? ඒතකොට අනම්‍ය සැපයුමක් කියන්නේ මොකද්ද? පූර්ණ අනම්‍ය සැපයුමක් කියලා කියන්නේ මොකද්ද? වෙළඳපොළ ඇතුලේ යම් කිසි නිෂ්පාදනයක මිල වැඩි වුණා කියලා ක්ෂණිකව ඒ නිෂ්පාදනය සිදු කරලා අපිට දෙන්න බෑ. ඒක කාලයක් ගත වෙනවනේ. පැහැදිලිද? ඔව්. එතකොට පූර්ණ අනම්‍ය සැපයුමක් කියන්නේ ඒකයි. හරිද? කුෂිකාර්මික භාණ්ඩ වල තියෙන එතකොට අනම්‍ය ඉල්ලුමක් සහ පූර්ණ අනම්‍ය
සැපයුමක් කියන එක මතක තියාගන්න ඕන. හරිද? හා. යටින් අද ගන්න පුතා මේකත් මේ ප්‍රස්ථාරෙත් දාගන්න. ඔයලා පූර්ණ අනම්‍ය ස්වරූපේ දක්වන්න ওই විදියට. හොඳයි. මොක දාගන්න. දාගෙන ඉවරලා මැසේජ් එකක් දාන්න පුතා. right. එතකොට අපි සම්පූර්ණයෙන්ම ඉකෝන් පාඩමේ කොටස් 3ක් කතා කරලා ඉවර කරනවා. ඒ කියන්නේ නිෂ්පාදන සාධක සහ ඉල්ලුම කියන කොටස සහ සැපයුම කියන කොටස කතා කරලා ඉවරයි. ඊට හතරවෙනි කොටස තමයි දැන් පටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ වෙළඳපොළ. හරිද? මේකෙදි කතා කරන්න තියෙනවා පුතා වෙළඳපොළ ආකෘති 4ක් කතා කරන්න තියෙනවා. ඉස්සෙල්ලා බලන්න තියෙනවා වෙළඳපොළ කියන්නේ මොකක්ද කියලා. වෙළඳපොළ කියන්නේ මොකක්ද කියලා බලලා ඊට පස්සේ වෙළඳපොළක තියෙන ආකෘති 4 කතා කරලා ඒ වගේ තියෙන ලක්ෂණ ටික කතා කරලා ඒවට උදාහරණ කතා කරලා ඊට පස්සේ තියෙනවා වෙළඳපොළ සමතුලිතතාවය කියන එකක් කතා කරන්න. දැන් ඔය ඔයගොල්ලෝ බය වෙන කොටස ගණන් එහෙම තියෙන්නේ. QS සමානයි QD. හරිද? අර එහෙම ගණන් තියෙන්නේ. හරිද? ඒ ගණන් ටික තියෙනවා කතා කරන්න ඊට පස්සේ රජයේ විසින් භාණ්ඩයක මිල තීරණය කරන ආකාර තියෙනවා. හරිද? ඒ ටික කතා කරන්න තියෙනවා. හරිද? වැදගත් කොටසක් තමයි පටන් ගන්න හදන්නේ. එතකොට දැන් තමයි ඉකෝන් වල නියම හරියේ ඉන්නේ. හරිද? දැන් නියම සීන් එකේ ඉන්නේ දැන්. හරිද? කියන්නේ මේ ටික අනිවාර්යයෙන්ම දැන් මේ කතා කරන්න යන්නේ කොහොමත් විභාගෙදි ප්‍රශ්න අහනවා මේ වගේ. හරිද? ඒක නිසා මේ ටික වැදගත් සහ මෙතනින් ඉස්සරහට දේවල් ටික තේරුම් ගන්න නම් මේ ටික අනිවාර්යයෙන්ම වැදගත් පුතා. හා. ලියා ගන්න අපේ පාඩමේ 4 වෙනි කොටස දාගන්න වෙළඳපොළ තත්ත්ව අනුව කෘෂි ව්‍යාපාරවල තීරණ ගැනීම. 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 මාතෘකාව. හරිද? හරි. දැන් සීළු වැඩ නවත්තලා සම්පූර්ණ අවධානය මේ පැත්තට ඕන. හා. අහන්නකෝ. මොකක්ද පුතා වෙළඳපොළක් කියලා කියන්නේ? සාමාන්‍යයෙන් මේ කොටසේ බහුතරයක් තීරි කරුණු ටික මම උගන්වන්නේ උදාහරණත් එක්ක කියලා. උදාහරණය මතක නම් ඔයාලට තීරි කොටස මතකයි. මතක් වෙන විදිහට තමයි උගන්වන්නේ. හරිද? මොකක්ද පුතා වෙළඳපොළක් කියලා කියන්නේ? වෙළඳපොළක්. හා. සරලව හිතන්න. දැන් මෙතන ඉන්න ළමයි ඇති සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ නගරයේ තියෙන මොකක් හරි කඩේකට එහෙම නැත්නම් අපි හිතමු පොළ
හරිද? පොලක් කියන පොලකට ගිහින් ඇතිනේ කවුරු හරි. පොලක් දැකලා හරි ඇතිනේ. දැන් සාමාන්‍ය නගරයක් ගත්තට පස්සේ නගරයක පොලක් තියෙන නිශ්චිත දිනයක් තියෙනවා. දැන් අපේ නගරේ නම් තියෙන්නේ ඉරිදා. හරිද? ඉරිදා තමයි තියෙන්නේ සති පොල. හරිද? හරිද? එතකොට ඔයා මතක් කරගන්න කියන්නේ ඔයා පොලට කියපු අවස්ථාවක් නිකන් මතකයට ගන්න. දැන් පොලට ගියම නැති ළමයිදුත් ඉන්න පුළුවන්. හරිද? හරිද? කියන්න බෑනේ. හරිද? මම නම් පොලේ ගිහිල්ලා තියෙනවා. හරි. කොහොම හරි පොලට ගිය අවස්ථාවක් මතකයට ගන්න නැත්නම් පොලක් දැකපු හරි කට්ටිය ඇතිනේ මෙතන. පාරේ යද්දි පොලක් දැකපු හරි කට්ටිය ඇතිනේ. හා. එතකොට මට කියන්න ඔය පොලේ දකින්න තියෙන දේවල් මොනවාද අපිට? පොලක් ගත්තට පස්සේ අපිට දකින්න තියෙනවා බාණ්ඩ මිලදී ගන්න කට්ටිය. ඒ කියන්නේ කවුද? ගැනුම්කරුවෝ. ඒ කියන්නේ අපි. හරිද? ගැනුම්කරුවෝ ඉන්නවා. හරිද? ගැනුම්කරුවෝ. එහෙම නැත්නම් ඉල්ලුම්කරුවෝ කියලාත් කියනවා. හරිද? ඒ වගේම බාණ්ඩ සපයන්නෝ. කියන්නේ බාණ්ඩ විකුණන්නෝ. ඔය විකුණුම්කරුවෝ එහෙම නැත්නම් සැපයුම්කරුවොත් ඉන්නවා. සැපයුම්කරුවෝ එහෙම නැත්නම් විකුණුම්කරුවොත් ඉන්නවා. හොඳේ. හරිද? ගැනුම්කරුවන්ට ඉල්ලුම්කරුවෝ කියන්නත් පුළුවන්. හොඳේ. හරිද? එතකොට මේ දෙගොල්ලොම ඉන්නවනේ. මේ දෙගොල්ලෝ විතරක් ඉඳලා හරියන්නේ නැහනේ. නේ? මේ දෙගොල්ලෝ විතරක් ඉඳලා හරියන්නේ නැහැ. මේගොල්ලෝ අතර හුමාරු සම්බන්ධතාවයක් පවත්වා ගන්න ඕන. හුමාරු සම්බන්ධතාවයක් පවත්වා ගන්නේ කොහොමද පුතා? ඔව්. අපි හිතමු සැපයුම්කරුවෝ විසින් භාණ්ඩ හා සේවා ලබා දීම කරනවා. සැපයුම්කරුවෝ විසින් භාණ්ඩ හා සේවා ලබා දීම කරනවා. හරිද? භාණ්ඩ හා සේවා ලබා දෙනවා. දැන් භාණ්ඩ හා සේවා ගන්නනේ පුතා අපි යන්නේ කඩේට. හරිද? නැතුව මොකෝ සැපයුම්කරුවෝගේ මුණ බලන් ඉන්නේ නැහැනේ. හරිද? එතකොට භාණ්ඩ හා සේවා ලබා ගන්න තමයි යන්නේ. එතකොට මේ භාණ්ඩ හා සේවා ලබා ගැනීමේදී හරිද? ඉල්ලුම්කරුවෝ එහෙම නැත්නම් ගැනුම්කරුවෝ හරිද? ඉල්ලුම්කරුවන් සහ සැපයුම්කරුවන් අතර හුවමාරු සම්බන්ධතාවයක් ගොඩනගෙන පරිසර තත්ත්වයකට අපි කියනවා වෙළඳ පොලක් කියලා. ඒ කියන්නේ ඉල්ලුම්කරුවොත් ඉන්නවා, සැපයුම්කරුවොත් ඉන්නවා, භාණ්ඩ හා සේවා හුවමාරු වෙනවා. හරිද? ඒ වගේ තත්ත්වයකට අපි කියනවා වෙළඳ පොලක් කියලා. يعني හුවමාරු සම්බන්ධතාවයක් ගොඩනගෙන්න ඕන. හරිද? සරලව හිතන්න ඔයා වට්ටක 500ක් අරගෙන රුපියල් 250ක් දෙනවා. සම්බන්ධතාවයක්. වැඩි අවුලක් නැහැනේ. හරිද? අර ඒ වගේ සම්බන්ධතාවයක් ගොඩනගෙන තත්ත්වයකට අපි කියනවා වෙළඳ පොලක් කියලා. හරි මම මේ සති පොල උදාහරණ අරගෙන පැහැදිලි කරේ. පැහැදිලිද? හා. එතකොට වෙළඳ පොල කියන එකට ඔයාලට දැන් අර්ථයක් ඔළුවට එන්නේ නැති. අදහසක් ඔළුවට එන්නේ නැති. නේ? භාණ්ඩ හා සේවා හුවමාරු කරගෙන ගනිද්දී ඉල්ලුම්කරුවෝ සහ සැපයුම්කරුවෝ අතර හුවමාරු සම්බන්ධතාවක් ගොඩ නැගෙන තැනකට අපි කියනවා වෙළඳ පොලක් කියලා. පැහැදිලිද? අපි මුලින්ම දාගෙන ඉදමු වෙළඳ පොල කියන්නේ මොකක්ද කියන එක. හා. චූටි මාතෘකාවක් දාගන්න වෙළඳ පොල කියලා. පොඩි මාතෘකාවක් දාගන්න වෙළඳ පොල කියලා. වෙළඳ පොල. වෙළඳ පොල. හා. ඒක යටතේ ලියා ගන්න පුතා. ඒක යටතේ ලියා ගන්න. භාණ්ඩ හා සේවා භාණ්ඩ හා සේවා භාණ්ඩ හා සේවා හුවමාරු කර ගැනීමේදී භාණ්ඩ හා සේවා හුවමාරු කර ගැනීමේදී භාණ්ඩ හා සේවා හුවමාරු කර ගැනීමේදී ඉල්ලුම්කරුවන් සහ සැපයුම්කරුවන් අතර ඉල්ලුම්කරුවන් සහ සැපයුම්කරුවන් අතර ඉල්ලුම්කරුවන් සහ සැපයුම්කරුවන් අතර
ඉල්ලුම් කරුවන් සහ සැපයුම් කරුවන් අතර හුවමාරු සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට හුවමාරු සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට හුවමාරු සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට හේතු වන ඕනෑම තත්ත්වයක් වෙළඳ පොළකි. හුවමාරු සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට හේතු වන ඕනෑම තත්ත්වයක් වෙළඳ පොළකි. මොනවාද පුතා වෙළඳ පොළවල් වලට උදාහරණ තියෙන්නේ? ඔව් සති පොළ ගන්න පුළුවන්. ඊට පස්සේ ආර්ථික මධ්‍යස්ථාන තියෙනවා. ඔය දඹුල්ල වගේ ආර්ථික මධ්‍යස්ථාන තියෙනවා. තව මොනවාද? අපිට ගන්න පුළුවන් අන්තර්ජාලය හරහා සිදුවන වෙළඳාම. හරිද? ඒකත් වෙළඳ පොළක්. හරිද? ඒ අන්තර්ජාලය හරහා සිදුවන ගනුදෙනු තියෙනවනේ. ඊට පස්සේ කොටස් වෙළඳ පොළ ඒකත් ගන්න පුළුවන්. ඒකත් වෙළඳ පොළක්. හරිද? උදාහරණ ටිකක් දාගන්න පුතා. උදාහරණ ටිකක් දාගන්න. සති පොළ, ආර්ථික මධ්‍යස්ථාන, අන්තර්ජාලය හරහා සිදුවන ගනුදෙනු, කොටස් වෙළඳ පොළ දාගන්න. උදාහරණ ටිකක් දාගන්න. සති පොළ, කොටස් වෙළඳ පොළ, ආර්ථික මධ්‍යස්ථාන, අන්තර්ජාලය හරහා සිදුවන ගනුදෙනු. මම දැන් ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා පුතා. මට උත්තරයක් ඕන. මට කියන්න වෙළඳ පොළකට නිශ්චිත භූගෝලීය සීමාවක් තියෙනවද නැද්ද? කියන්නේ භූගෝලීය සීමාවක් තියෙන්න ඕනද? අවශ්‍ය වෙන්නම ඕනද? කියන්නේ වෙළඳ පොළකට නිශ්චිත භූගෝලීය සීමාවක් අවශ්‍ය වෙන්නම ඕනද? ඔව්ද නැද්ද? ටක් ගාලා දාන්න. උත්තර දෙකයි තියෙන්න පුළුවන්. එක්කෝ ඔව් එක්කෝ නෑ. නෑ. ඔව්. තියෙන්න ඕනේ නෑ. ඇයි නැත්තේ? ඔව්. දැන් අන්තර්ජාලය හරහා සිදුවන වෙළඳාම ගත්තට පස්සේ භූගෝලීය සීමාවක් ඕනේ නැහැ. ඔයා මෙහි ඉන්නෝ අපි හිතමු බාණ්ඩ තියෙන වෙන කොහේ හරි නිශ්චිත භූගෝලීය සීමාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය තියෙන අලිබබා කියයි මහ බබා කියයි ලොකු බබා කියයි තියෙනනේ අන්තර්ජාලය හරහා සිදුවන ගනුදෙනු. එතකොට භූගෝලීය සීමාවක් ඕන වෙන්නේ නැහැ. ඒකත් පොඩ්ඩක් තරු ලකුණක් දාලා දාගන්න පුතා. ඒකත් තරු ලකුණක් දාලා දාගන්න. වෙළඳ පොළකට නිශ්චිත භූගෝලීය සීමාවක් අවශ්‍ය නොවේ. වෙළඳ පොළකට නිශ්චිත භූගෝලීය සීමාවක් අවශ්‍ය නොවේ. වෙළඳ පොළකට නිශ්චිත භූගෝලීය සීමාවක් අවශ්‍ය නොවේ. උදාහරණයක් දාගන්න අන්තර්ජාලය. උදාහරණයක් විදිහට දාගන්න අන්තර්ජාලය. හරි. එතකොට පුතා මේ අපිට විභාගෙදී වැදගත් වෙන හරිද වෙළඳ පොළ ආකෘති 4ක් තියෙනවා. ආකෘති 4ක් තියෙනවා. සාමාන්‍යයෙන් විභාගෙදී ප්‍රශ්න අහන්නේ කොහොමද දන්නවද? මේ ආකෘති 4 අපි හිතමු ආකෘති 4න් එක ආකෘතියක ලක්ෂණ ටිකක් දෙනවා. ලක්ෂණ ටික දීලා අහනවා මේ ආකෘතිය මොකක්ද කියලා. කියන්නේ මේ වෙළඳ පොළ තත්ත්වය මොකක්ද කියලා අහනවා. එතකොට ඔයා දැනගෙන ඉන්න ඕන මේ වෙළඳ පොළ අවස්ථා 4 ලක්ෂණ ටික. ඒ ආකෘති 4 ලක්ෂණ ටික ඔයා දැනගෙන ඉන්න ඕන. පැහැදිලිද? අපිට කතා කරන්න තියෙනවා වෙළඳ පොළ ආකෘති 4ක්. පළවෙනි එක ඇවිල්ලා පුතා පූර්ණ තරඟකාරී වෙළඳ පොළ හොඳේ. ඔත වචනත් පැටලෙනවා.
25 රිසාල්ට් ඇවිල්ලා මේ ඇස් වහ වැදිලත් දන්නේ. හරිද? පූර්ව තරංකාරී වෙළඳ පොළ. දෙවෙනි එක ඇවිල්ලා ඒකාධිකාරී වෙළඳ පොළ. ඒකාධිකාරී වෙළඳ පොළ. තුන්වෙනි එක ඒකාධිකාරී තරඟ වෙළඳ පොළ. හතරවෙනි එක පුතා කතිපයාධිකාරී වෙළඳ පොළ. මෙන්න මේ වෙළඳ පොළවල් හතරේ ඔයාලා ලක්ෂණ ටික දැනගන්න ඕන සහ මේවල උදාහරණ ටිකක් දැනගන්න ඕන. ඒ කියන්නේ පූර්ණ තරංකාරී වෙළඳ පොළක ලක්ෂණ මොනවාද? ඒ පූර්ණ තරංකාරී වෙළඳ පොළක් ලංකාවේ ඇතුළේ අපිට බලා ගන්න පුළුවන් තැන් මොනවාද තියෙන්නේ? අපි කතා කරනවා. හරිද? ඒකාධිකාරී වෙළඳ පොළ කියන්නේ මොකක්ද? ඒකේ ලක්ෂණ මොනවාද? ලංකාවේ ඒකාධිකාරී වෙළඳ පොළවල් වලට තියෙන උදාහරණ මොනවාද? හරිද? ඔය විදිහට අපි මේ ආකෘති හතර කතා කරන්න හදන්නේ. පැහැදිලිද? හරි. දාගන්න පුතා මාතෘකාව වෙළඳ පොළ ආකෘති. මාතෘකාව දාගන්න වෙළඳ පොළ ආකෘති. වෙළඳ පොළ ආකෘති. වෙළඳ පොළ ආකෘති. වෙලාව යනවා දන්නේම නැහනේ. ඔය ඉතින් තේරෙන්න උගන්වන්නත් ඕන මේක කඩා බිඳගෙන උගන්වන්නත් බෑ. දවස් දෙකකින් උගන්වන්න පුළුවන් පාඩමකුත් නෙවෙයි. හරිද? අපේ සිලබස් එකේ තියෙන ලොකුම පාඩම් වලින් එකක්. පාඩම් පහෙන් එකක්. කෘෂි ආර්ථික විද්‍යාව කියලා කියන්නේ. පැහැදිලිද? වෙළඳ පොළ ආකෘති මාතෘකාව දාගත්ත නේද? හා. දාගෙන යටින් ලියා ගන්න පුතා. වෙළඳ පොළේ පවත්නා තරංගයේ ස්වභාවය අනුව වෙළඳ පොළේ පවත්නා තරංගයේ ස්වභාවය අනුව වෙළඳ පොළේ පවත්නා තරංගයේ ස්වභාවය අනුව පවත්නා ස්වභාවය අනුව වෙළඳ පොළ ආකෘති හතරක් හඳුනාගත හැක. වෙළඳ පොළ ආකෘති හතරක් හඳුනාගත හැක. වෙළඳ පොළ ආකෘති හතරක් හඳුනාගත හැක. පුතා දාගන්න බෝඩ් එකේ තියෙන ආකෘති හතර. මේ දවස්වල වෛරස් එකක් තියෙනවා පුතා හැදුනොත් අමාරුයි. හරිද? ඒ නිසා පරිස්සමෙන් ඉන්න. සාමාන්‍යයෙන් සති 3-4ක් යනවා. ලෙඩේ සනීප වෙන්නම යනවා සති 3-4ක්. සනීප වෙලත් තව ටික කාලයක් යනවා හොඳටම සනීප වෙන්නේ. හරිද? සාමාන්‍යයෙන් උගුරට තමයි ආසාදනය වෙන්නේ. කතා කරගන්න බැරුව යනවා. හරිද? ඒක ගොඩක් බරපතල තත්ත්වයක්. හරිද? මට මේ හැදිලා තාම 100%ක් හොඳ වෙලා නැහැ. හරිද? ගුරේ තාම අවුලක් තියෙනවා. හරිද? වැඩේ හරිද පුතා? ආකෘති 4 දාගත්තද? හරි. එතකොට මේ ආකෘති 4
කතා කරන්න සාමාන්‍යයෙන් අපිට යනවා පැයක් විතර යනවා පුතා. හරිද? එතකොට එක ආකෘතියක් කතා කරලා මේ නවත්තන්න බෑ. මොකද මේ හතරම එකපාර කතා කරන්න ඕන. හරිද? මේ මොකද මේ වගේ ලක්ෂණ ටික පරස්පර ලක්ෂණ තියෙනවනේ. ඒතකොට ඒ ටික බලා ගන්න ඕන. ඒක නිසා මේකේ ලක්ෂණ ටික සහ يعني මේකේ ආකෘති හතරම කතා කරලා ඊට පස්සේ වෙළඳපොළ සමතුලිතතාවය සහ සමතුලිතතාවය අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ආකාර තියෙනවා. ඒ ආකාර ටිකත් එක්ක කතා කරනවා. අපි ඊළඟ දවසේ එතකොට ඊළඟ දවස් අපි වැඩි පරක්කු කරන්නේ නැහැ පුතා. අද ඇවිල්ලා දෙවෙනිදනේ. එතකොට අද බ්‍රහස්පතින්දා සාමාන්‍යයෙන් අපි ඊළඟ ක්ලාස් එක සඳුදා වගේ දානවා. හරිද? සඳුදා වගේ දානවා. මොකද අප්‍රේල් අවුරුද්දට අප්‍රේල් 14ට කලින් මේ පාඩම ඉවර කරන්න බලනවා. කියන අවුරුදු කන්න පුළුවන් පාඩම ඉවර කරගෙන. හරිද? ඒක නිසා සමුද වගේ දාන්න බලනවා. අපිට තාම වැඩි කොටසක් නැහැ. අපි අමාරුම කොටස් ටික ඉවර කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉල්ලුම සහ සැපයුම සම්පූර්ණයෙන්ම ඉවරයි. හරිද? එතකොට තව එක කොටසක් තියෙනවා. හරිද? තව කොටස් හරියටම අමාරු කොටස් එකයි තියෙන්නේ. ඒතකොට ඒක ඉවර කරගත්ත ගමන් ඉවරයි. කියන්නේ වෙළඳපොළ කියන කොටස ගොඩක් අමාරුයි. ඒක ඉවර කරගත්තු ගමන් වැඩේ හරි. ඊට පස්සේ තියෙන්නේ ඔය පිරිවැය සම්බන්ධ දේවල් ටිකක් නිෂ්පාදන ආර්ථික විද්‍යාව ඒ ටිකක් කතා කරලා පාඩම ඉවර කරලා දාන්න පුළුවන්. එතකොට දැනට අපි කරන් ආපු ටික කියන්නේ ඔබලා බලලා නැත්නම් කලින් වීඩියෝ ටික ඒ ටික බලලා හදා ගන්න සහ පාඩමේ මොනවා හරි ගැටලු තියෙනම් තේරෙන්නේ නැති කොටස් තියෙනම් තේරෙන්නේ නැති මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවා අහන්න පුළුවන්. හරිද? අහන්න පුළුවන් ක්ලාස් එක ඇතුලේ අහන්න පුළුවන්. නැත්නම් මට මැසේජ් එකක් දාලා අහන්න පුළුවන්. අපේ හොට්ලයින් නම්බර් තියෙනවා. ඒකට කතා කරලා අහන්න පුළුවන්. හරිද? හරි මේ එහෙනම් පුතා අද දවසේ වැඩ ටික පොඩ්ඩක් අද අපි අවසන් කරනවා මෙතනින්. අපි සඳුදා හම්බෙමු එහෙනම්. මේකේ ඉතුරු ටික කතා කරමු. කියන්නේ මේකේ ආකෘති හතර ලක්ෂණ ටිකක් කතා කරලා අපි ඉස්සරහට කතා කරගෙන යනවා. එහෙනම් පරිස්සමෙන් ඉන්න වැඩ කරන්න ප්‍රතිඵල ඇවිල්ලා තියෙන්නේ දැන්. ඊළඟට ප්‍රතිඵල එන්න තියෙන ඔයාලගේ 26 ප්‍රතිඵල. ඒක නිසා වැඩ කරන් යන්. අගෝස්තු 10 එක්සෑම් තියෙන බව ඔළුවේ නිතරම මතකයේ තියාගන්න. අගෝස්තු 10 එක්සෑම් තියෙනවා. හරිද? එහෙනම් වැඩ ටික කරගෙන යන්. හැමෝටම ජය වේවා. පරිස්සමෙන් ඉන්න. හැමෝටම බුත් සරණයි. ගැටලු තියෙනම් අහන්න පුළුවන්. ප්‍රශ්න තියෙනම් අහන්න පුළුවන්. chat එකට දාන්න පුළුවන්.